ඔයත් මේ පාර GIT විභාගයට මුහුණ දෙන්න සූදානමින් ඉන්න කෙනෙක්ද? GIT කියලා කියන්නේ රාජ්‍ය මට්ටමේ ICT සහතිකයක් ලබා දෙන විභාගයක් වගේම හරියට කරගත්තොත් හොඳ කම්පියුටර් කෝස් එකක් කළා වගේ වැඩක්. ඔන්න එහෙනම් අපි ගෙනාවා දින 7න් GIT විභාගයට ඒකක් ගන්න සුපිරි ප්‍රෝග්‍රෑම් එකක්. GIT Rapid Program. අපි දින 7න් සම්පූර්ණ සිලබස් එකම කවර් කරනවා වගේම පසුගිය විභාග ප්‍රශ්න වගේම පැට්‍රිකල් ටිකත් කරලාම දෙනවා. ඒකයි මම කිව්වේ මේක හරියටම කම්පියුටර් කෝස් එකක් කළා වගේමයි කියලා. මාර්තු 1 වෙනිදා අපේ පළවෙනි කණ්ඩායම ආරම්භ කරනවා. ඒ වගේම අපේ ප්‍රධාන දේශකයා වෙන්නේ උසස් පෙළ ICT උගන්වන ප්‍රධාන පෙරේ ගුරුවරයෙක් වගේම පුද්ගලික විශ්වවිද්‍යාලීය ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන මනෝජ් වික්‍රමසිංහ සර්. නොමිලේම ලියාපදිංචි වෙන්න සහ නිබන්ධන කට්ටලේ ඔබේ නිවසටම ගෙන්ව ගන්න. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර එකට ඔයාගේ නමයි ලිපිනයයි WhatsApp කරන එක විතරයි. එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න මේ දැන්ම කතා කරන්න. right. ආයිබන් පුතේ ඔන්න හැමෝටම සුබ රාත්‍රියක්. දැන් 9ත් පහ වුණා. එන ඔන්න 2024 25 අවුරුදු වල උසස් පෙළ ලියපු සහ ලියන්න ඉන්න. හරිද? හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ GIT දෙවැනි කණ්ඩායම අද දවසේ පටන් ගන්න පුතේ. එහෙනම් ඔන්න මේ වැඩි විස්තර අද දෙන්න තමයි බැලුවේ ගෲප් වලට දැනටමත් ගොඩක් අය සම්බන්ධ වෙමින් පවතිනවා. හරි. පුතේ මේක මේ රැපිඩ් එකක්. රැපිඩ් කියන්නේ ඉක්මන් කියන එක. වේගවත් වැඩක් මේක. හරි. මොකද පුතේ අංක එක මේ අපේ පළවෙනි කණ්ඩායමට සාපේක්ෂව දෙවෙනි කණ්ඩායමේ සම්බන්ධ වීම ටිකක් වැඩි. හරි ඒකට හේතුව විභාගයේ ඇත්තටම මේ දැන් තමයි හරිද පොඩ්ඩක් ඇඩ්මිෂන් සයින් කරාට පස්සේ තමයි පොඩ්ඩක් ඔන්න උනාවේ ඇත්ත කතාව ඕකනේ. හරි. පුතේ මෙහෙමයි. ඉස්සෙල්ලා එක්සෑම් එක ගැන පොඩි විස්තරයක් කියන්න අංක 1. මොකද ගොඩාක් අය එක්සෑම් එක ගැන දැනුවත් නැහැ. හරිද? ඔයාලගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා එක්සෑම් එක කරන්න ඇඩ්මිෂන් සයින් කරන්න ගියෙත් නැහැ. ඔන්නම ප්‍රශ්න ටිකක් තියෙනවා. පුතේ මෙහෙමයි. GIT එක්සෑම් එක පටන් ගන්න 2005 අවුරුද්දේ. ඒ කියන්නේ IT විදියට පුතේ විෂය නිර්දේශයට ඉස්සෙල්ලම එන්නේ GIT. හරි? මොකද O level IT පටන් ගන්න 2007 අවුරුද්දේ. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ ගොඩක් කලකට IT knowledge එක ළමයින්ට දෙන්න. හරිද? නමුත් ඉතින් ඕක දෙන එක ටිකක් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඔන්න 2005 ඔක පටන් ගත්තා. written paper එකක්, ලියන paper එකක් විදියට මේක ගත්තේ. හරි? ඔහොම ගියා. එක්සෑම් එකේ පොතේ තිබුණේ මේක මෙහෙමයි. එක්සෑම් එක උන 2025 කට්ටියට හරි විදියට තියෙනවා. හරිද? එක්සෑම් එක තියෙන පොතේ 12 වසරේදී තමයි සාමාන්‍ය මේ එක්සෑම් එක පැවැත්වුනේ. ඊට පස්සේ 2019 අවුරුද්දේදී මේ එක්සෑම් එක මෙහෙම දෙයකට ගන්නවා. ඒවකට රජයේ විසින් පොතේ මේ එක්සෑම් එක ටිකක් තව හොඳ මට්ටමට අරගෙන ප්‍රැක්ටිකල් විදියට හදනවා. වෙනම සිස්ටම් එකක් දාලා අදාළ ඉස්කෝලවල කම්පියුටර් ලැබ් නැවත අලුත් වැඩියා කරලා හදලා ඔක්කොම කරලා මේක ඔන්ලයින් එක්සෑම් එකක් විදියට යනවා. හරිද? හැබැයි අත්දැකීම නම් පුතේ ගන්න තියෙනවා අපිට සුපිරි. නමුත් ප්‍රශ්න වෙන්නේ 2019 අවුරුද්දේ විතරයි පුතේ ඔක පවත්ව ගන්න වෙන්නේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක. ඒක එහෙම්ම යට යනවා. හරිනේ? ඊට පස්සේ ඉතින් අවුරුදු දෙකක් දෙකමාරක් පාසල් වහලා තිබුණා, පරිගණක ටික ගැටලු වුණා. ඔහොම වුණා. හරි? ඒකේ තිබුණා MCQ 40ක් තිබුණා. MCQ 40යි. පුතේ මේකෙත් තියෙන්නේ සාමාන්‍ය MCQ 40 මේ අපිට තියෙන මේ MCQ එකේ උත්තර 4ක් තමයි සිලෙක්ට් කරන 4ක් තමයි තියෙන්නේ තෝරන්න. ඔය ලෙවල් වගේ 5ක් නැහැ. හරි? ඇත්තටම මේ එක්සෑම් එක හරි ලේසි. දැන් මම දැක්ක ගොඩක් අපේ ස්ටාෆ් එක අපේ ගෲප් හැන්ඩල් කරන අය ප්‍රශ්න ටික මට කිව්වා මේ සර් නිතර අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි? මම දැන් ඒ ටික පොඩ්ඩක් අහගත්තා මේ ඔයාලට මේ විස්තරය දෙන්න. හරි. එකක්. පුතේ මේකේ වැදගත්කම වෙන මෙහෙම ගොඩක් අය අහලා තිබුණ ප්‍රශ්නයක් මේ GIT අනිවාර්යද කියලා. පුතේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ක්වොලිෆිකේෂන් එකක් හදා ගන්නකොට ඒ ක්වොලිෆිකේෂන් එක කවද අපෙන් නැවත මතුවේද කියලා දන්නේ නැහැ. හරිද? දැන් සාමාන්‍ය එක්සැම්පල් එකක් විදියට අපි O level වල maths එකේ C එක ගණන් ගන්න නැතුව ඉන්නවා. එහෙම හිතන්නකෝ. හරිද? එතකොට ඒක පුතේ බලන්න වෙන මෙහෙම. විද්‍යාපීඨයකට යනකොට ඔන්න O level maths වල C එක බලනවා. හරිද? ඊට පස්සේ බැංක් එක හරි මොකක් හරි ප්‍රයිවට් සෙක්ටර් එකේ වුණා ජොබ් එකකට යනකොට මෙන්න කෙලින්ම මැත්ස් වල එක අහනවා. එතකොට පුතේ දැන් මෙහෙමනේ O level අවුරුද්ද ලියන්න සානේ අවුරුදු 16න් 17න්.
එතකොට ඔයාලා ජොබ් එකකට යන්නේ සාමාන්‍ය අවුරුදු 25න් 26න් 27න් වගේ. එතකොට පුතේ O level result එක අහනකොට අපි අවුරුදු ගානක ગેප් එකක්. දැන් අපිට ඒ වෙලාවේ දැන් මැත්ස් ලියන්න ඕන වෙනෝ. නමුත් දැන් අවුරුදු කීපයක් අපි පරක්කු වෙලා. දැන් අපිට ලැජ්ජයි යන්නේ අදාළ මොකද්ද? ආයෙත් පොඩි ළමයිත් එක්ක එක්සෑම් එකකට යන්න බෑනේ. ඔන්න ඔය ගැටලුව තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ ඉල්ලන qualifications කවද අපිට කොහෙන් මතුවේද කියන දන්නේ නැහැ. හරිද? නමුත් මේක අනිවාර්ය නොවුනට පුතේ මේක රාජ්‍ය මට්ටමේ එනම අපිට එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධාන විභාගයක් විදිහට වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. හරිද? පොඩි පොඩි අක්‍රමිකතා නිසා සමහර අවුරුදු වල රිසල්ට් පොඩ්ඩක් ප්‍රමාද වීම වෙලා තියෙනවා. නමුත් පුතේ ප්‍රතිඵල දෙනවා. හරිද? එතකොට ඔයාලට තියෙන මේක අමතර සූසුකමක් රාජ්‍ය මට්ටමේ ඔයාලට පුළුවන් GIT කියලා ජෙනරල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියලා රාජ්‍ය මට්ටමේම වෙනම එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙනම ඔයාලට අදාළ රිසල්ට් ෂීට් එකක් ලැබෙනවා. ඒක පොඩි ප්‍රමාදයක් වුණත් කවදාක හරි ඔයාලට ඉල්ලුම් කරලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක ලොකු වටිනාකමක් තියෙන මොකද ඕක ප්‍රධාන දෙයක් නිසා. ඔන්න එහෙනම් ඒ කතාව අංක 1 කිව්වා. පුතේ ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක්. ඒක පුතේ පළවෙනි ප්‍රශ්න වල GIT එක්සෑම් එක ගැන කිව්වේ. එහෙනම් මේක ඔයාලා හිතන්න තමන්ගේ ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න එකක්. ඉතින් ඒක නිසා මේ වැඩේ කොට දාගමු. එච්චරයි. හරිද? ඒ ගැන තවත් හිතන්න යන්න එපා. අනිත් එක පුතේ මේකේ කවුරුද ගණන්කෝ NVQ level එකක් හා සම්බන්ධ කරන ගැටලුව මට ඉතින් ඒවා කියන්න අපි දන්නේ නැහැ. නමුත් කොහොම වුණත් මේක ඔයාලට කවදක හරි එක්ක ඔයාලගේ උසස් අධ්‍යාපනයේදී හරි රැකියා ජීවිතයේදී හරි මේක ඔයාලට වටිනකමක් වෙයි. හරිද? ඊට අමතරව පුතේ මේකේ වැදගත්ම කාරණාව මේක මම උගන්වද්දී සාමාන්‍ය මෙහෙමයි. ඔයාලට පේනවා ගන්න පුළුවන් අපි උපරිම තාක්ෂණය මේ වැඩේට ගන්නවා ස්ටුඩියෝ එකක ලස්සනට වැඩේ යනවා. ඒක එකක්. හරිද? ඊට පස්සේ පුතේ මේක යම් වටිනාකමක් දෙනවා. හරිද? අපි රෙජිස්ට්‍රේෂන් ෆීස් කියලා මුකුත් එහෙම ගන්නෙ නැහැ. හරිද? ඒ වැඩ ටික යනවා මේ විදිහටම. දැන් අද පන්ති අපි නොමිල යන්නේ. හරි? එතකොට පළවෙනි දවසේ විදිහට යනවා. එතකොට මේකේ හැමතිස්සෙම අපි මේකේ ක්වොලිටි එකක් තියෙනවා. හරිද? දැන් අපේ පළවෙනි බැච් එකේ පුතේ දැනට උගන්වලා අවසන් වුණාට මම ඒ ළමයි ටික අතෑරලා නැහැ. මම කිව්වා එක්සෑම් එක වෙනකම් ඔයාලත් එක්ක ඉන්නවා. හරිනේ? ඒක අංක 1 පේපර් ක්ලාස් ටික කරනවා. ඒක ඒ විදිහටම යනවා. හරිනේ? එතකොට මේකේ පුතේ මේ කරන පාඩම් ටික දැන් ඔයාලා පමණක් අය O level වලට IT කරලා ඇති. හරිද? සමහර වෙලාවට A level වලටත් IT කරපු අය මෙතන ඇති. හැබැයි පුතේ A level IT වල යන පාඩම් ටිකම නෙවෙයි මේකේ තියෙන්නේ. මේක ලේසි. A level IT එක බලද්දි මේක හරි ලේසි. හරිද? හැබැයි A level IT වල තියෙන පාඩම් ටික නෙවෙයි මේකේ තියෙන්නේ. මම දැන් අපේ සිලබස් එක ගැනත් පොඩි විස්තරයක් දෙනවා. අද උගන්වනවා පුතේ. හොඳද? අද උගන්වනවා. හරිද? මම දැනට මේ සාමාන්‍ය අද හවස 2 විතර වගේ යනකොටත් මම අවසානයේ අද කරන ටියුට් එක PDF එක දැම්මා. හරිද? ඒ කොටස. ඊට පස්සේ අපි පුතේ මේක මුල් කණ්ඩායම වලට ප්ලෑන් කරේ මෙහෙම. කණ්ඩායමට අපි ප්ලෑන් කරේ සාමාන්‍ය මේක ටියුට් එක වලට මේ පෝස්ට් එකේ මේවන්න. නමුත් දැන් අපිට තියෙන කාල සීමාවත් එක්ක පෝස්ට් එකේ පොඩි ගැටලුවක් තියෙන පුතේ සමහර අයට ටියුට් යන්න ප්‍රමාද වෙලා අපි මෙහෙ පන්ති කරනවා ළමයිට ටියුට් නෑ. හරිද? එතන ගැටලුවක් තියෙන මොකද මේක කෙටි කාලේ ඉන වැඩක්. ඒකට පෝස්ට් එකට තව ඔයාලට මට වියදම් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මේක අපි මේක කෙටි වැඩක් නෙමෙයි මේක ඉක්මනට කරන්න ඕන නිසා ඔන්න අපි PDF ටික දෙනවා. හරිද? ඒ කොටස් ටික පවණක් අය මුදල් ගෙවීම ගැන අහලා තිබුණා. ඉතින් මම ගෲප් එකට එහෙම මොකුත් දැම්මේ නැහැ. හරිද? පෞද්ගලිකව මොකද හදිසියේ වීකෙන්ඩ් එකේ බැංක්ස් වලට යන්න බැරි අය එහෙම පොඩ්ඩක් මගෙන් වෙනම ඉල්ලගෙන තිබුණා. හරිද? පෞද්ගලිකව ගිණුම් අංක. එතකොට මේ එයාලට පුතේ වෙනම අදාළ PDF සෙට් එක දෙනවා. හරිද? පේපර් සෙට් එක දැන් මේ දවස්වල හදමින් තියෙනවා. අලුතෙන් පේපර්ස් ටිකක්. ඔන්න ඔය කොටස් ටික යන්නේ. මේ එක්සෑම් එක පුතේ තව දෙයක් කියන්න ඕන 2021 ඔය ටික තිබුණේ නැහැ. හරිද? 23 දක්වා අවුරුදු වලට එක සැරේ තමයි කොවිඩ් නිසා එක්සෑම් එක තිබුණ ගිය අවුරුද්දක. හරිද? ඔන්න ඒ කතාවත් කිව්වා. දැන් මේ ප්‍රශ්න ටික මතක් කරගෙන මම මේ උත්තර දෙන්නේ. හරි? එක්සෑම් එකේ වැදගත්කම ඒ ගැන පොඩ්ඩක්වත් ඔයාලා මේක මේ වැදගත් නෑ. අපේ යාළුවෝ ගොඩක් ලියන්නේ නෑ, ඕන නෑ කියලා ඒ මට්ටමට යන්න එපා. මතක තියාගන්න. පුතේ යම් සුසුකමක් නම් ඒක කවදක හරි ඕන වෙයි. ඔයාලට කැප වෙන්න තියෙන සතියයි. හරිද? මේ සතිය පොඩ්ඩක් මාත් එක්ක මෙන්න මේ වෙලාව නිදි මරන්න සූදානම් වෙන. අද සාමාන්‍ය මම 11ට වගේ නවත්තනවා. හරිද? සඳුදා ඉඳලා පන්තිය සාමාන්‍ය පුතේ යනවා. රෑ 12 විතර වෙනකන් යනවා. පැය දෙකක් උගන්වනවා. ඊට පස්සේ ඉතුරු පැය පේපර් ක්ලාස් එක යනවා.
ඊට පස්සේ මෙන්න මේ ටික පුතේ හොඳට මතක තියාගන්න එක්සෑම් එක දවසට කලින් දවසේ. හරිද? එක්සෑම් එක තියෙන ඉරිදානේ 23 ඉරිදා කලින් දවසේ ඒ කියන්නේ 22 සෙනසුරාදා අපි වෙනම සෙමින එකක් කරනවා පේපර් ක්ලාස් එකක් ෆයිනල් පේපර් එක. හරිද? අපි කිව්වේ තව කොළඹ කැම්පස් එකේ තව අපේ වෙනම මේ සර් කෙනෙකු සම්බන්ධ වෙනවා කිව්වා. හරිද? තව සර් කෙනෙක් කොළඹ. එතකොට මේ ඒ සරුත් ලෙක්චර් කීපයකට එන්නම් කියලා කිව්වා. එතකොට ඔන්න ඒ දේත් කියනවා. එතකොට මෙන්න මෙහෙම දෙයක්. එතකොට පුතේ එදාට සාමාන්‍යයෙන් උදේ ඉඳලා මම වෙලාවක් කියන්නම්. එදාට අපි මේ පැය 4කට වඩා වැඩි. හරිද? එක දිගට යන පන්තියක් ඒ විදිහට ගන්නවා. ඒවට වෙනම ගාස්තු අය කිරීම නැහැ. හරිද? මේ පන්ති වලට එන අයට එහෙම කිසිම ගාස්තුවක් අය කරන්න ඒක නොමිලෙම කරලා දෙනවා. එහෙනම් ඔන්න වැඩිපුරම ඕන පේපර්ස් කරන්න. හරි. දැන් එතකොට මෙතන මේ මම ඊළඟට කතා කරන්න ඉන්නේ පුතේ සිලබස් එක සහ අපි උගන්වන ක්‍රමවේද ගැන. සහ මේක අනිත් අයට දැනෙන විදිය. දැන් මෙහෙම දෙයක් තියෙන පුතේ දැන් අහන ප්‍රශ්න මම මේ මතක් කර උත්තර දෙන්න ගණන් ගන්න එපා. හරිද? මම හැකීක්මනින් මේ විස්තර ටික කියලා උගන්වන්න පටන් ගන්න මට ඕන. හරි. ඊට පස්සේ පුතේ O level දැන් IT නොකරපු අය. හරිද? IT කියලා කම්පියුටර් කෝස් එකක් කරලත් නැහැ. හරිද? එතකොට A level O level IT කරලා මොකුත්ම නැහැ පුතේ. දැන් එහෙම කෙනෙක්ට මේකෙදි ගැටලුවක් වෙනවද කියන එක ඊළඟ ප්‍රශ්න තියෙන්නේ. හරිද? මට එක ගැටලුවක් තියෙන පුතේ මෙතන මේ ඉංග්‍රීසි මීඩියම් කීප දෙනෙකුට මට සපෝට් එක මේ වෙලාවේ දෙන්න බැරි හේතුවක් තියෙනවා. මොකද මීඩියම් දෙකක් මේ වෙලාවේ කරන එකත් ප්‍රශ්නයක්. මොකද ටියුට් සායි කොනක ඉඳලා හදන්න තියෙනවා. එතකොට පොඩ්ඩක් වැඩේ මට හිතුණා වැඩේ අවුල් වෙනවා කියලා. ඒක නිසා only සිංහල මීඩියම්. right? එතකොට ඔන්න ඒ කතාව. හැබැයි පොඩ්ඩක් අපි ගෲප් එක හරහා දැනුවත් වෙමු පුතේ. මම ඊට පස්සේ වෙනම ඉංග්‍රීසි මීඩියම් අවශ්‍ය කීප දෙනෙක් ඉන්නවා නම් හරිද? ඒ ගෲප් එකක් මම වෙනම නැවත ওই ගෲප් එක ඇතුලේ හදනවා. ඒකේ යම් පිරිසක් එකතු වුණොත් හරිද ඉංග්‍රීසි මීඩියම් මේක කරන්න ඕන අය හරිද? එයාලට මම වෙනම උදව්වක් කරන්න. මම ඒක ගෲප් එකට දාන්නවා. ඔයාලා මොකක් හරි WhatsApp ගෲප් එකක ඉන්න ඕන. WhatsApp ගෲප් එකේ දැන්ට තියෙනවා දෙකක් ඇති ඔයාලට දාලා. හරිද? Rapid program GRT Rapid program කියලා එකක් ඇති. තව GRT Rapid program 2 කියලා එකක් ඇති. ඔන්න ඔය ගෲප් දෙකේ ඔයාලා ඉන්න ඕන. සමහර අය ගෲප් එකට link එක දැන් අපි auto generate වෙන්න දාලා තිබුණා. හරිද? ඊට පස්සේ ඔන්න මේ ඒ ගෲප් එකේ පුතේ හැමෝම සම්බන්ධ වෙන්න ඕන. හරිද? WhatsApp group දෙකක් ඇති. මොකද ඒකට තමයි සියලුම නිවේදන දාන්නේ. right? ඒ කොටස හරි. ඊට පස්සේ ඔන්න මේ මම පුතේ මේකේ බේසික් ලෙවල් එකේ ඉඳලම උගන්වනවා. දැන් දැනුම තියන අය O level IT කරපු අය පොඩ්ඩක් දැන් ඒ ටික මතක් කරගන්න විතරයි පුතේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පුතේ දැන් හිතන්නකෝ මෙතන කම්පියුටර් කෝස් එකක් කියලා මුකුත්ම කරපු නැති අයට. ඊට පස්සේ මේක විශේෂ දෙයක් කියන්න හදන්නේ. සර්ටිෆිකේට් ඒ සම්බන්ධව මුකුත්ම නැති අය. හරිද? එයාලට පොඩ්ඩක් මේකෙන් GIT එක්සෑම් එකෙන් පස්සේ මම වෙනම වැඩපිළිවෙලක් හදනවා. හරිද? මොකද මම ආයතන කීපයකම වැඩ කරනවා. හරිද? ප්‍රයිවට් කැම්පස් එකක් තියෙනවා. ඉතින් ඒකේ නම් ගන්න බැරි වෙයි. ආයතන කීපයකම වැඩ කරනවා. එතකොට ඒකෙදි පුතේ ඔයාලට තව දැන් සර්ටිෆිකේට් මොකුත් නැත්තම් IT සම්බන්ධව හරිද? ඊට පස්සේ වෙන මේකේ තව පාඩම් සෙට් එකක් තියෙනවා. ඒව කරලා අසයින්මන්ට් ටිකක් තියෙනවා. ඔයාලට ගෙදර ඉඳගෙනම කරලා අපිට එවන්න. ඊට පස්සේ ඔයාලට මේ ආයතනයක් කරහා අදාළ IT සර්ටිෆිකේට් එකක් දෙන්න පොඩි වැඩපිළිවෙලකුත් තියෙනවා. තේරුණානේ? දැන්ට එහෙම එකක් පවත්වගෙන යන ඔන්ලයින්. එතකොට ඒකට සම්බන්ධ කරගෙන හරිද? ඔයාලට IT පැත්තේ ඉහළ දැනුමකට යන්න හදලා දෙනවා. වැඩේ ඔන්න ඒකත් ඔන්න විශේෂයෙන් මතක් කරා. දැනට කිසිම සර්ටිෆිකේට් එකක් IT සම්බන්ධව නැති කෙනෙකුට දැනුම ගොඩාක් අඩු මට්ටමේ ඉන්න අයට වෙනම මේකට අමතරව පුතේ තව පාඩම් ටිකක් තියෙනවා. මොකද මේක අපි කලබලයි කරන වැඩක් නේ. හරිද? දැන් අද මම තෝරගත්ත පාඩමක් ඔයාලට දීලා ඇති පුතේ. ඒකු PDF එක දැන් ළඟ නැහැ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ PDF එක ලොකුවට අදාළ වෙන්නේ නැහැ. තියෙනම් හොඳයි. එතකොට මේ PDF එක මම ආයි නැවත දාන්නම්. හෙට වෙද්දී මේ PDF එක ළඟ තියෙන්න ඕන හැමෝගෙම. හරිනේ? ඒකේ පුතේ ෂෝට් නෝට් ටිකක් හදලා ඇති. හරි? ඔන්න එහෙනම් ඒ කොටස් ටික කිව්වේ අපි එහෙනම් එමු මේ මොකද පළවෙනි වැඩේ. සිලබස් එක ගැන කතා කරන්න එමු. ප්‍රශ්න තියෙන පුතේ chat එකට දාන්න මේ හිමීට මම බලලා එක වෙලාවක උත්තර දෙන්නම්. හරිද?
එතකොට ඉංග්‍රීසි මීඩියම් අය නෑ. මේක පුතේ සිංහල මීඩියම් දැනට යන්න තියෙන්නේ. ඔව්. GIT ප්‍රැක්ටිකල් දැන් නෑ. දැන් ලියන පේපර් එකක් යන්නේ. GIT ප්‍රැක්ටිකල්ස් එක අයින් කරා. දැන් යන්නේ රිටන් පේපර් එකක් විතරයි. රයිට්. ඔව්. මම සිලබස් එක ගැන කියන්නම්. හරි. ප්‍රැක්ටිකල් රෙකෝඩින් ටිකක් යන මම මෙයා දැනටත් මේ අද දවසෙත් රෙකෝඩින් ටික හදනවා. මොකද අපේ පළවෙනි කණ්ඩායමේ අයගෙත් ඒ රෙකෝඩින් ටික නැවත දෙනවා. මොකද මේ GIT වල සිලබස් එකට එහා ගිය දෙයක් උගන්වන්න අවශ්‍ය නිසා. හරිද? ඒ කොටස් ටික පුතේ ඔගේ ප්‍රශ්න ටික ගැනත් පොඩ්ඩක් කියන්න. GIT ඇත්තටම වටිනවා. දැන් O level IT වලටත් වඩා සමහර තැන්වල අර ප්‍රැක්ටිකල් පැත්ත ටිකක් වැඩිපුර මේ ලියන පේපර් එකේදී අහනවා. පොඩි එක්සැම්පල් එකක් කියන්නද? ඔක පුතේ එක අවුරුද්දක මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හරිද? මොකද්ද දැන් කීබෝඩ් එක තියෙනවනේ. හරිද? ওই කීබෝඩ් එකේ බලමුද පොඩ්ඩක්. හරි? ඔන්න පුතේ කීබෝඩ් එක පොඩ්ඩක් ගන්න අමාරුයි වගේ. හරි. මේක නම් ඒකේ හැබැයි සංකේතයක් දාලා. හරි? මේ කීබෝඩ් එකේ තියෙනවා මේ දිගම බටන් එක. ලොකුම එක ස්පේස් බාර් එක. හරිද? මේක අලුත් කීබෝඩ් වර්ගයක්. මේකේ ඔය පුතේ ස්පේස් බාර් එකේ කිසිම සංකේතයක් දාලා නැති ඇයිද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ වගේ ටිකක් අර ප්‍රැක්ටිකල් පැත්තට බරයි. හරිද? ස්පේස් බාර් එකේ සංකේතයක් දාලා නැති ඇයිද කියලා අහනවා. හරිද? ඊට පස්සේ සමාදන්වල ප්‍රසන්ටේෂන් එකක් ඕෆ් කරන ක්‍රම ඒ වගේ පුතේ ඔන්න ටිකක් අර ප්‍රැක්ටිකල් පැත්තට බර ටිකක් අහන්න. හරි? ඉතින් ඒක නිසා ඔන්න මේ ඒ පැත්ත හොඳටම පුරුදු වෙමු. සමහර තැන්වල පුතේ මම කිව්වා මේක කම්පියුටර් කෝස් එකක් කරා හා සමානයි කියලා. ඒ මම උගන්වන ක්‍රමෙත් එක්ක. හරි? අදාළ පාඩම උගන්වද්දී තියරි ටික කරලා දෙනවා. ඒකම ඔයාලට ප්‍රැක්ටිකල් රෙකෝඩින්ග්ස් ටිකක් දෙනවා. ඒක මේ GIT එක්සෑම් එකම කොට දාන්න නෙවෙයි. ඔයාලගේ දැනුම හදාගන්න. හරිද? ඒ රෙකෝඩින්ග්ස් ටික ඔයාලට ඕන දවසක බලන්න පුළුවන් විදිහට මම දෙන්නේ. හරිනේ? ඊට පස්සේ පුතේ මේක ගන්න මේ හරීම සුළු මුදලක්. දවස් 7ටමයි ඔය පේපර් ඔය ඔක්කොටම හරිද? පේපර් ක්ලාස් සෙමිනාර් ඔය ඔක්කොටම ගන්න 2000ක මුදලක් ගන්න. හරිද? එතකොට ඒකේ මේ එතකොට ඔයාලා ඔක 7ෙන් බෙදුව පුතේ දවසකට යන්නේ හරි සුළු මුදලක් තමයි පන්තියට යන්නේ. ඒක ගන්න පුතේ මෙහෙමයි. දැන් සමහර කෙනෙක් හිතන්නකෝ A level යම් ගුරුවරයෙක් පවණක් කළාට ඕක මේ නොමිලම කරන්න පුළුවන් තමන්ගේ පන්තියේ ප්‍රසිද්ධිය සඳහා. එතකොට ඒක අරමුණ වෙනස්නේ. දැන් මේකේ මගේ අරමුණ වෙන ඔයාලගෙන් පොඩි වටිනාකමක් ගන්න ඕන මේකට. ඒක එකක්. හරි? මේකේ ප්‍රධාන අරමුණ ඔයාලගේ GIT වලට එකක් දෙන එක තමයි. හරිද? මේකේ මගේ ඔන්ලයින් ක්ලාස් එකට ළමයි වැඩි කරගන්න එහෙම අරමුණක් නෙවෙයි. ඔන්න ඒකත් කියන්න ඕන. හරි? එතකොට අපි යම් මුදලක් ගෙවුවාම ඒකේ වටිනකමක් අපිට ලැබෙන්නේ. ඒක අංක 1. හරි? එතකොට ඔන්න ඒකත් කියන්න ඕන. නැත්නම් ඒක මටත් ඒකේ උනන්දු අඩු වෙන්න බලනවා. හරි? ඒක අංක 1. ඔන්න ඒ කතාව කිව්වා. හරි? එන පුතේ මේ තව පුතේ තව අහලා තියෙනවා ඉස්කෝලෙන් දීපු පේපර්ස්. ඒ පුතේ ඔය ඉස්කෝලෙන් දීලා තියෙන 2019 අවුරුද්දේ අර ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ පේපර් එක දාලා තිබුණේ. හරිද? ඒකේ ප්‍රැක්ටිකල් කොටස නෑ අනිත් ටික තියෙන්නේ. හරිද? එතකොට හරි පුතේ අපි එන සිලබස් එක පැත්ත පොඩ්ඩක් බලමුද? හරි? සිලබස් එක පැත්ත පොඩ්ඩක් බලමු. හරි පුතේ. අපි එහෙමනම් වැඩේ පටන් ගමු. හරිද? පුතේ මේ සිලබස් එක ඉස්සෙල්ලා කතා කරමුද අපි? සිලබස් එක බලමුනේ. හරි? සිලබස් එක ඉස්සෙල්ලා බලමු. මෙන්න පුතේ සිලබස් එක. හරි? GIT වල සාමාන්‍ය ප්‍රධාන මට්ටමේ මම මේ සිලබස් එක පුතේ ලියන්නේ මේ අදාළ අර සිලබස් එකේ තියෙන මහා අධික මාතෘකා නෙවෙයි. හරිද? ඒවට කියන ජනප්‍රිය කෙටි මාතෘකා තියෙනෝනේ. අන්න ඒ සෙට් එක මේ ගන්න. හරි? පුතේ පළවෙනි පාඩම යන්නේ සාමාන්‍යයෙන් මම ලියන නිකන් මූලික සංකල්ප. බේසික් concept. හරිද?
මූලික සංකල්ප කියලා කොටසක් තියෙනවා. ඔක පුතේ තියරි. හරිද? ඔක සම්පූර්ණ එක තියරි පාඩමක්. හැබැයි අද ගන්න එක නෙවෙයි. අද ටිකක් ප්‍රැක්ටිකල් පැත්තේ පාඩමක් ගන්න. හරිද? ඊට පස්සේ යනවා පුතේ ඕකෙම තව කොටසක් තියෙනවා මේ මෙන්න මෙහෙම. මේකේ තියෙන පුතේ තව මේ මැත්ස් කොටසක් තියෙනවා. හරිද? මැත්ස් කොටසක් තියෙනවා තව ලොජික් කොටසක් තියෙනවා. මම මේ මෙහෙම ලියන්නේ හැමෝටම තේරෙන්න. O level IT කරපු අය දන්නවා මැත්ස් කියන පුතේ නම්බර් සිස්ටම් කියලා තියුණ එකකයක්. ඒකෙත් හරිය පොඩ්ඩයි තියෙන්නේ. හරිද? එතකොට ඔන්න පුතේ මේ ඔයාලා chat එකට දාලා තියෙන chat එකේ ප්‍රශ්න ටිකක් වැඩිපුර තියෙනවා. රෙකෝඩින්ග්ස් දෙනවා පුතේ එක දිගට මේ පන්තිය හැමදාම යනවා. මම දන්නවා ඔයාලට මේ ටයිම් පන්තිය ඇති විෂය 25 අයට තමයි ප්‍රශ්න තියෙන්නේ. හරි? රෙකෝඩින්ග්ස් දෙනවා. ඒ ගැටලුවක් කරගන්න එපා. හරි? මෙන්න හැබැයි පොඩි ඉල්ලීමක් දෙන පුතේ ලයිව් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕන. හරි? දැන් කලින් බැච් එකේ සාමාන්‍යයෙන් ක්ලාස් ෆීස් ගෙවපු කට්ටියගෙනුත් තුනෙන් එකක් විතර තමයි ලයිව් වෙන්නේ. හරිනේ නේ? ඒ කියන්නේ මේ ගොඩක් අය ලයිව් වෙන්නේ නැහැ රෙකෝඩින්ග්ස් තමයි ඔක්කොම බලන්නේ. පුළුවන් තරම් උපරිම උත්සාහ ගන්න පුතේ මේ මේකට ලයිව්ම සම්බන්ධ වෙන්න. තව හොඳයි ලයිව් එකේ ඔයාලානේ එක කෙරෙනවා හරි අඩුයි. කැමරා ඔන් කරනවා මට මාර ගැම්මා. ඒ වෙන්නේ නැහැනේ. මම පොඩි ළමයින්ට කිව්වනම් ඔක දඩස් ගාලා ඔන් කරලානේ. හරි. ඔන්. දැන් අද සූදානම් නැතුව ඇතිනේ. ඔන්න මේ ලොජික් කියන පුතේ අර බූලියන් වල කොටසක්. හරි පොඩ්ඩයි තියෙන්නේ හොඳ. GIT ගන්න ලේසි. හරි? ඔන්න ඒ කතාව කිව්වා. ඊට පස්සේ පුතේ තුන්වෙනි කොටස විදියට මෙහෙමයි. දැන් මම මේ සිලබස් එකේ පොඩ්ඩක් අර ඒ අංක වෙනස් දාලා තියෙන්නේ. මම නිකන් පාඩම් ටික මේ අංක දාලා ලියන්නේ හොඳ. ඕකේ තියෙන පුතේ අර ඔෆිස් පැකේජ් එක කියලා කියන්නේ. ඕකේ level IT වල නැහැ. O level IT වල තිබිච්ච එකක්. අන්න ඒකේ තියෙන පුතේ MS Office වල මම Microsoft කියන එක MS කියලා දාන්නේ. මේකේ MS Word එක තියෙනවා. හරිද? ඊට පස්සේ MS Excel කියන එක තියෙනවා. Excel පාඩම. හරි? ඊට පස්සේ තියෙන පුතේ Microsoft එකේ PowerPoint. ඊට පස්සේ මේ Access එක පුතේ සැරටම නැහැ නිකන් database වල theory ටික විතරයි තියෙන්නේ. මම ඒකත් පොඩ්ඩක් note එකක් දාන්න. මේක පුතේ සම්පූර්ණ T අකුර දාන්නේ theory. මේක නම් maths M අකුර දැම්ම මම ඕකේ. හරිද? මෙන්න මේකෙත් පුතේ theory තමයි අපේ syllabus එකේ නම් තියෙන්නේ. නමුත් පොඩ්ඩක් ඉතින් අපි ඕකත් ටිකක් වැඩිපුර කරමු. මම practical recording හරහා මම කියවනේ ඔයාලට GIT syllabus එකට එහා ගිය දෙයක් උගන්වනවා. හරිද? ඒ කියන්නේ අදාළ දැන් ඔයාලා ඔෆිස් පැකේජ් එකේ යම් කෝස් එකක් කරා හා සමාන සර්ටිෆිකේට් කෝස් එකක් කරා හා සමානව මම මේක උගන්වනවා. හරිනේ? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සර්ටිෆිකේට් එකක් වෙන ඔයාලට ගන්න ඕන නම් පිළිගත් ආයතනයකින් අදාළ මං කියන වැඩ ටික කරන්න මහ ලොකු වියදමක් යන්නේ නැහැ. ගෙදර ඉඳගෙන ඔයාලට මේ දවස් ටිකේ සර්ටිෆිකේට් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒක ගැන විස්තර අපි මේකේ පස්සේ කතා කරමු. ඉතින් විභාගෙ ලියමු. හරි. මෙන්න පුතේ මේ සෙට් එක කෙලින්ම අපිට තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් සෙට් එකක්. හොඳද? ප්‍රැක්ටිකල් තියෙන ඒ කියන්නේ තියරි තමයි. තියරි විභාගෙට අහන්නේ. ප්‍රැක්ටිකල් සෙට් එකක් තියෙනවා. හරි. දැන් ඔයාලට පුතේ මේකේ මේ ওই ප්‍රැක්ටිකල් කරොත් තමයි අර ලියන ප්‍රශ්න ටික පොඩ්ඩක් ගොඩ දාගන්න පුළුවන්. දැන් ඔතන ප්‍රශ්නයක් කරනවා අපේ කම්පියුටර්ස් අපේ ගාව නැහැ. හරි පුතේ. ඒක නිසා තමයි අර විදිහට මම ප්‍රැක්ටිකල් රෙකෝඩින් ටිකක් හදලා එවන්නේ. හරිනේ? මොකද සමහර අය තියෙන කාර්යබහුලතාවය එක්ක මේක ලොකු නඹරුවක් දෙන්න බෑ. හැබැයි චූටි ඉල්ලීමක් කරනවා. මේ දවස් 7 හරිද? මේ දවස් 7 උපරිම කැපවීම මේකට දෙන්න එච්චරයි මං ඉල්ලන්නේ. රයිට්. අපි යමු ඊළඟට. ඕන පුතේ මේ ඔෆිස් පැකේජ් එක. එතකොට මේකේ තියරි විතරයි. මම මේක පුතේ ප්‍රැක්ටිකල් එකකුත් කරලා දෙන්නම්. මේ software එක පාවිච්චි කරන හැටිත් කියලා දෙනවා. හොඳ? හරිද? කෙටියෙන් වීඩියෝ ටිකක් හදලා අපි ඒ ටික පුරුදු වෙමු. ඔයාලගේ උනන්දුව විතරයි මට ඕන. ඊට පස්සේ ඒ කතාව හරි. ඊට පස්සේ පුතේ ඕකේ තව ගණන් ওই කොටස් ටික තියෙනවා. හරි? තව තියෙනවා මේ අවසානයේ පොඩ්ඩක් ওই පළවෙනි පාඩම වගේම තව ওই බේසික් කොටස් ටිකක් යනවා පුතේ. පරිගණකයේ ආශ්‍රිතව තියෙන එක එක මාතෘකා තියෙන පුතේ. උදාහරණයක් විදිහට මේ වගේ එකක් ගමු. ඩිජිටල් ඩිවයිඩ්. හරිද? අංකිත බෙදුම කියලා එකක් තියෙනවා. පුතේ ඉංග්‍රීසි මීඩියම් අයටත් සමහරට මම උගන්වනවත් එක්ක එච්චර ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. හරිද? නෝට් එක පොඩ්ඩක් ඒක හදාගන්න විතරයි පොඩ්ඩක් තියෙන. බලමු මම ඒකටත් මොකක් හරි විකල්පයක් දෙන්න. ඔයාලා ලොකු පිරිසක් හරිද? ලොකු පිරිසක් ඉන්නවා නම්
සාමාන්‍ය මෙහෙම එකක් මේ ඉංග්‍රීසි මීඩියම් අයට මම ඒක වෙනම වැඩ පිළිලක් කරලා දෙන්නම්. හරිනේ. මම පුතේ ගෲප් එකට ඒ විස්තර දාන්නම්. මෙන්න මේ පුතේ අවසාන පාඩමක් යන මෙන්න මේ හරි ගමු. තව බේසික් ටිකක් යනවා හොඳද? ඔය ඩිජිටල් ඩිවයිඩ් වගේ එකක්. ඒ කියන්නේ අංකිත බෙදුම කියලා එකක් තියෙන පුතේ මෙහෙමයි. අංකිත බෙදුම කියන්නේ ස්ථිරියක්. හරිද? ඒ කියන්නේ පුතේ සමාජයේ තොරතුරු තාක්ෂණ දැනුම හරි ඒවට පිවිසෙන තියෙන සම්පත් අනුව සමාජයේ අසමානතාවයක් ඇති වෙනවා. එක්සැම්පල් එකක් විදිහට නාගරික ළමයින්ට හොඳට ඉන්ටර්නෙට් කනෙක්ෂන් 5G 4G ඒව තියෙනවා. නමුත් ග්‍රාමීය කෙනාට ඒක නැහැ. හරිද? ඊට පස්සේ කොළඹ ඒ වගේ ප්‍රධාන නගරවල පුතේ මොකද්ද වෙන්නේ? එයාට දැනුම ටිකක් පහුලෙන්ම එනවා. ඒ ඩිවයිසස් ඔක්කොම ටික පාවිච්චි කරන්න ලැබෙනවා. හැබැයි ග්‍රාමීය ළමයට IT දැනුම ගොඩක් දුරට අඩුයි. හරිද? හොඳ පාඨමාලා මෙහෙන ආයතන නැහැ. ඔය වගේ ප්‍රශ්න එනවනේ. ඇත්තනේ පුතේ කතාවනේ. එතකොට සාමාන්‍ය නාගරික ළමයට සහ විශේෂයෙන් කොළඹ බස්නාහිර පළාතේ අයට ප්‍රධාන ටවුන් වල ඉන්න අයට ඇත්තටම ඒ නොලෙජ් එක එන ඔටෝම. තමන්ගේ පෞල් පසුබිම එනවා. හරිද? ඉංග්‍රීසි ඒ පැත්ත. එතකොට ඔන්න ඔක ඒක තමයි පුතේ අංකිත බෙදුම. අන්න ඒවයි තියරි තියෙන්නේ. අන්න ඒ සෙට් එකක් ඔය අවසානයේ යන්නේ. ඊට පස්සේ පුතේ මේ අපි යන්නේ මේ 2017 හදපු සිලබස් එක තියෙන්නේ. හදිස්සි වල මොකක් හරි ගුරුවත් පොත් අරේ මේ බලන්න යනව නම් ඕකේ පරණ පොතක් තියෙනවා. ඒක නම් බලන්න එපා හොඳේ. ඒකේ පුතේ තියෙන මේකේ පරණ සිලබස් එකක් තියෙනවා. 2017 දී මේ සිලබස් එක අලුත් වෙනවා. හරිද? එතකොට ඒකේ පුතේ ෆස්ට් පේපර් එක කියන්නේ 2019 දී. අන්නේ සමානට මට දැන් අර පුතේ අහලා තිබුණානේ මේ ප්‍රැක්ටිකල් මොකක් හරි කතාවන්නේ. ඒ පුතේ ඒ පේපර් එකේ තියෙන මට පුතේ දරුවෝ එයා කියන්න පොඩ්ඩක් ඒකේ මොකක් හරි පිටු 77ක් වගේද තිබුණේ. හරිද? අන්නේ තියෙන්නේ ඒ අර ප්‍රැක්ටිකල් එක්සෑම් එක වෙලාවේ දීපු මොඩල් පේපර් එක. මම ඒක පන්තියේ සාකච්ඡා කරනවා. හැබැයි ප්‍රැක්ටිකල් ටික නැතුව අනිත් ටික යනවා. ප්‍රැක්ටිකල් ටික පුතේ අපි කොහොමද වෙනව යනවනේ පන්තියේදී. හරි. ඔන්න ඒ කතාව. ඊට පස්සේ මෙන්න පුතේ මේකේ ලොකු වෙනසක් වුණා මේ අලුත් සිලබස් එකේදී. අලුත් සිලබස් එකේදී වුණ ලොකුම වෙනස තමයි මෙන්න මේක. ඉස්සර දුන්න පුතේ පැස්කල් ප්‍රෝග්‍රෑමින් කියලා ඕල වෙලා ITI දන්නු ප්‍රෝග්‍රෑමින් දන්නු. ෆ්ලෝ chart අර ඒවම අන්නේ ප්‍රශ්නේ තමයි තිබුණේ 2017 වෙනකම්ම. හරිද? හැබැයි ඊට පස්සේ මෙන්න පුතේ මෙතෙන්ට දැම්මා වෙබ් ඩිසයිනින් පාඩමක් වෙන HTML දැම්ම මෙතෙන්ට. මේක ලැන්ග්වේජ් එකක් පුතේ හොන්. හරි? මේ පුතේ සාමාන්‍ය මමත් උගන්වන ආයතනවල මේ බර ගණන් දී ළමයි ඉගෙන ගන්න මේවා. දැන් ඔයාලට මේක හරහා HTML බේසික් ටික ඉගෙන ගන්න පුළුවන්. අන්න එහෙනම්. හරිනේ? දැනුම තියන අයට පුතේ ඔක පොඩ්ඩක් තව වැඩි කරගෙන මේක හරහා ඕන තරම් ඔයාලට හොඳ සහතික මට්ටමට යන්න පුළුවන්. ඔය සමාලාට පුතේනේ මේවයින් තියෙන ඔයාලට ඔය මේ මොරටුව කැම්පස් එකේ වගේ වුණත් සර්ටිෆිකේට් වලට අදාළ අසයින්මන්ට් කරලා ඒවයි ගන්න ක්‍රම තියෙනවා. හරිනේ? ඒ ඔක්කොට මම උදව් කරනවා. හරි? තමන්න මෙතන ඒ ළමයිත් ඇති ඔය අදාළ කෝසස් කරපු අය, සාති ගණිපු අය. හරිද? එතකොට ඔන්න ඒ පාඩමත් පුතේ යනවා. ඒකේ මං ටිකක් ඉස්සල විභාගේ දක්වාලට වැඩි මේ කරන්න වැඩිපුර දැනුම ඕන අයට මං අදාළ රෙකෝඩින්ග්ස් ටික දෙනවා. ඒකට සල්ලි ගන්නෙ නෑ හොඳ. හරිද? මේ පාඩමේ පුතේ වැඩිපුර වලට දැනුම ඕන අය. හරිද? ඔව්. ඔන්න එතකොට මේ විදිහට යන්න. හරි පුතේ. එතකොට ඔන්න සිලබස් එක තියෙන්නේ. හරි? එතකොට මේ පේපර්ස් ටික ඊළඟට මෙහෙම. හරිද? පේපර් ටික පුතේ යුනිට් බයි යුනිට් වෙනමත් සාකච්ඡාවට ගන්නවා. හරි? විශේෂයෙන්ම දැන් මේ පාඩම් වල තියරි ෂෝට් නෝට් එක්කම මෙහෙ පුතේ යන්නේ හොඳද? ඉස්සෙල්ලා මම යන්නේ ෂෝට් නෝට් සෙට් එක යනවා. වේගවත්ව ෂෝට් නෝට් සෙට් එක යනවා. දැන් ඔයාලට දීලා තියෙන නොමිල දීපු PDF එකේ පාඩම් දෙක තුනක විතරම මෙතන කොටස් වල ආපුතේ මෙතන මට අමතක වුණා තව එකක් තියෙනවා. OS පාඩම කියලා එකක් තියෙනවා. හරිද? මෙන්න මේ හරිය තියෙන පුතේ තව එකක් තියෙනවා තියරි එකක්. මෙහෙයුම් පද්ධති ගැන පොඩි පාඩමක් තියෙනවා. හරිනේ? OS පාඩම. ඒකත් ඔය දීපු PDF එකේ ඇති. ඉස්සල පුතේ යන්නේ මේ ෂෝට් නෝට් කොටස් ටික අපි වේගෙන් විස්තර මේ පාඩම් වල ෂෝට් නෝට් ටිකක් තියෙනවා. ඔන්න ඔය ටික අපි ඉස්සෙල්ලම කරගෙන යනවා අංක එක ඕක. හරිනේ? ඉස්සෙල්ලා අපි ෂෝට් නෝට් එක යනවා. ඊට පස්සේ දැන් පුතේ මම ෆස්ට් බැච් එකට වඩා මේකේ වෙනසක් තියෙනවා. ඒ යන අතර වාරේ හරිද? සඳුදා ඉඳලා පුතේ මම කියන්නේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා කියලා. ඒ උගන්නපු ටිකෙන් විතරක් යුනිට් පේපර් ක්ලාස් එකක් යනවා මේකෙන් පස්සේ. හරිද? දැන් කලින් බැච් එකේ පුතේ පැය 2යි පන්තියේ තිබුණා. හරිද? එතකොට මේකේ පැය 2කට වඩා වැඩිපුර තියෙනවා. පැය 2යි
3ක් විතර යනවා පුතේ. පැය දෙක ෂෝට් නෝට් අදාළ කොටස් ටික කතා කරනවා. ඊට පස්සේ හරිද? ඊටු ටිකේ ඒකේ පුතේ පේපර් ටික යනවා. එතකොට නැත්තම් බෑනේ. දැන් ෆස්ට් ගෲප් එකේ කට්ටියට පේපර් ක්ලාස් එක කරන්න වෙලා තියෙනවා, රෙකෝඩින් බලන්න වෙලා තියෙනවා, ප්‍රැක්ටිකල් රෙකෝඩින් බලන්න වෙලා තියෙනවා. හරිද? හැබැයි දැන් ඔයාලට ඒක වෙලාවක් නැහැනේ පුතේ. හරිද? ඒක නිසා මේකෙම යනවා. ඔන්න එහෙනම් වැඩේ පුතේ මේ රෙකෝඩින් කොට ගහගන්න මොකද හැමදාම රෙකෝඩින් එක වදිනවනේ. ඒ නිසා මම රෙකෝඩින් බලනවායි කියලාම මේ කොට ගහගන්න එපා. හරි? ඒක නිසා පුළුවන් තරම් ලයිව් ක්ලාස් එකකට ඇවිල්ලා මාත් එක්ක මේ පැය තුන මේ සතියේ පොඩ්ඩක් නිදි මරන්න ලෑස්ති වෙන්න එච්චරයි ඉල්ල. හරි? PDF පුතේ මෙහෙමයි. PDF එක මම group එකට අද හවස 2ට අන්තිමට දැම්මේ. හවස ඇඩ් වෙච්ච අයට ඒක බලන්න ලැබෙන්නේ නැතුව ඇති. අද PDF එක ලොකු ඉෂුව එකක් නැහැ. අද පන්තියේ සාමාන්‍ය විදිහට කරගෙන යමු. හරි? ඕකයි කතාව. දැන් එනම් පුතේ ඊට පස්සේ පේපර් ටික කරනවා. ඊට පස්සේ ඔයාලට රෙකෝඩින් ටික යන්න වෙනම ප්‍රැක්ටිකල් රෙකෝඩින් ටික මම වෙනම එවනවා අදාළ කොටස් වල. හරිනේ? ප්‍රැක්ටිකල් රෙකෝඩින් ටික අදාළ කොටස් වල යනවා. විශේෂයෙන් පුතේ සමහර පාඩම් තියෙනවා මේ දැන් එක්සැම්පල් එකක් විදිහට මේ PowerPoint කියන පාඩම. හරිද? මේක ප්‍රැක්ටිකල් එකක්. ප්‍රසන්ටේෂන් හදන එකනේ පුතේ. හරිද? මේක ප්‍රැක්ටිකල් එකක්. හරි? එතකොට මේක මම උගන්වන්නේ මේ ප්‍රසන්ටේෂන් එකක් හදන ගමන් තමයි පුතේ උගන්වන්නේ. මෙන්න මම ප්‍රසන්ටේෂන් එක ඉතින් පොඩ්ඩක් කම්මැලි නැතුව බලාගෙන ඉන්න වෙනවා. හරිද? සමහර තැන්වල පුතේ සමහර පාඩම් වලට මොකද මේක විවිධාකාර පාඩම් ටිකක් සෙට් වෙන්නේ. ඒක නිසා සමහර තැන්වල පොඩි කම්මැලිකමක් එන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලගේ වැඩක්. හරිනේ? ඔන්න එහෙනම් ඒ විශේෂ කතාව කිව්වා. හරි? එහෙනම් ඔන්න ඔයාලට තියෙන වැඩේ ලස්සනට කරගෙන යන්න තියෙනවා. හරි. දැන් අපි පටන් ගමු වැඩේ. පුතේ එහෙනම් ඉස්සෙල්ලම ඔන්න මේ අදාළ කොටස් ටික තියෙනම් පොඩ්ඩක් පුතේ මේ ටික ටක් ගාලා ලියමුද අපි විනාඩියක් දෙකක් ඇතුළත. දැන් වැඩ පටන් ගමු පුතේ. හරිද? විනාඩියක් දෙකක් ඇතුළත ටක් ගාලා අපි මේ ටික ලියා ගමු. ලියලා හරිද? පොතේ අගක වගේ ලියන්න. කමක් නැහැ. හරි පුතේ.
ඔන්න ඒ කතාව හරි. YouTube live දැම්මේ නෑ පුතේ. හරි. ටියුට්ස් ගන්න විදිය මම කියන්නම් පුතේ. මේ අංක 1 GIT කියලා රතු පාට ලෝගෝ එකක් තියෙන group දෙකක් ඇති. අන්න ඒවයි ඔයාලා ඇඩ් වෙලා ඉන්න ඕන අංක 1. ඔයාලට එපු මැසේජ් එකේ group link එක තියෙනවා. හරිද? ඒකෙන් ඇඩ් වෙලා ඉන්න. ඊට පස්සේ ඒකට සම්පූර්ණ විස්තර දාන්න. හරිනේ? එතකොට මේ හරිනේ? ඒකට පුතේ ඔයාලට අදාළ ගිණුම් අංක ඒ ටික පෝස්ට් එකකින් ලැබෙනවා. ඒ විදිහට ඔයාලා ඒකේ පියෝ ටික අනුගමනය කරන්න. පොඩි ඉල්ලීමක් කරන පුතේ අදාළ පෝස්ට් එක හරියට කියවන්න හොඳද? මොකද දැන් WhatsApp නම්බර් කීපයක් කරහන යන්නේ ස්ටාෆ් එකට එකයි ඔහොමම තියෙනවා. හරිද? ඒකත් බෙදලා තියෙන්නේ. මොකද ඔයාලගේ මුදල් ගෙවීම කරන එක සහ ඒ අදාළ රිසිට් පත් යවන එක වෙනම චෙක් කරන්න ඉන්නවා කෙනෙක්. එතකොට ඊට පස්සේ ඔයාලට ඒක බලලා PDF ටික එවනවා. හරිද? PDF කොටස් දෙකකට එවන පුතේ. ඉස්සෙල්ලා ෂෝට් නෝට් කොටස් ටික එවන එක සැරයක්. ඊට පස්සේ තමයි පේපර් ටික ඒ ටික එවන්නේ දවස් 4ක් විතර ගියාට පස්සේ. හරිනේ? ඒක මම අලුතෙන් තව හදනවා. එතකොට ඔන්න මේ ඒ පෝස්ට් එකේ තියෙන නම්බර්ස් වලටම යවන්න. මොකද ඕක තියෙන හැම WhatsApp නම්බර් එකකටම ෂෙයා කරන්න එපා හොඳද? ඊසරෙත් පොඩ්ඩක් ඒක වුණා. ඉතින් ආයි පොඩ්ඩක් ගැටලුවා. පවණක් අය ස්ලිප් එක දාන්න වෙන WhatsApp නම්බර එකකට. හරිනේ? ඒ අදාළ කොටස කියවන්න. හරි? ඒ මහනෝ ඉතින්. දැන් Facebook එකේ ඇඩ් එක දැකලා පවණක් කළාට අහනවා මේකට ජොයින් වෙන්නේ කොහොමද කියලා අහනවා. මම අපි ලින්ක් එක යවුවට පස්සේ මම ආයෙත් ඉතින් රවුන්ඩ් කරලා පෙන්නන්න ඕන. මෙන්න මෙතන WhatsApp ලින්ක් එකනේ. හරිද? ඔන්න. හරි පුතේ එහෙනම් ඔන්න වැඩේ කිව්වා. දැන් අද මම තෝරගත්ත මෙන්න මේ පාඩම කරන්න. හරිද? ඒ කියන්නේ පුතේ දැන් අපි වේගවත්නේ. මේක අවුරුද්දක සිලබස් එකක්. හොඳ GIT කියන පුතේ අවුරුද්දක සිලබස් එකක්. ලේසි නෑ. දැන් මේක පුතේ මේ වගේ සමහර මාස ගණන් ඇදෙන පාඩම් මේ ක්ෂණිකව පැය කීපකින් ඔක්කොම ටික මතක් කරලා දීලා ඒකේ අනේකත් ඇත්තටම පොඩි එක්ස්පීරියන්ස් එකක් නැතුව බෑ. හරිද? එක්ස්පීරියන්ස් එකක් ඕන පුතේ. අපිත් මේ අවුරුදු ගාණක් උගන්නලා හරිද? ආයතන වල උගන්නලා ඒකත් එක්ක ආපු එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම ওই නිබන්ධන ටික උනත් පෙළගස්වලා තියෙන්නේ. හරිද? ටියුට් එක ලස්සන වුණාට ඔකේ අන්තර්ගතේ හරි ක්‍රමවත්ව කෙටියෙන් ඔක්කොම ටික තියෙනවා. ආයි අඩු මොකුත් නැහැ. හරිද? සමහර තැන් නම් පුතේ මම පොඩ්ඩක් අර පේපර්ස් වලට වැඩි අහන්න නැති තැන් ෂෝට් නෝට් වලට පොඩ්ඩක් අඩුවෙන් ගත්තා. එහෙම තැන් ටිකක් තියෙන නැත්තේ නෑ. හරිද? අදාළ තැන් වල ඔක්කොම ටික කරා. රයිට්. එහෙනම් අපි ගමු. අද දවසේ PDF එක පුතේ මම ගන්නවා. PDF එක ළඟ නැති අය මෙහෙම කරන්න. PDF එක ළඟ නැති අය පුතේ මේ හරිද? දැනට කොලේක අදාළ කොටස් ටික ලියාගෙන යමු. හරිනේ. දැනට කොටස් ටික ලියාගෙන යමු. අපි ගමු ටියුට් එක මෙන්න පුතේ ටියුට් එකේ ඇති කොටස් ටික මේකේ ඒකක කීපයක ෂෝට් නෝට් තියෙනවා. මේකේ ඉන්ටර්නෙට් ඊමේල් ගැන ටිකක් මේ වලට පේන මේ අන්තිම පිටුවල යන්නේ. මේකේ අර ලස්සන තිය ටිකක් තියෙන පුතේ අර ඊමේල් යවද්දි තියෙන අර CC BCC කතාව අර කැම්පස් වල ෆස්ට් ඉයර් යන කොටස් ඕවා. ඉන්ටර්නෙට් ගැන ෂෝට් නෝට් එක තියෙනවා මේකේ. ඊට පස්සේ මේක පුතේ වර්ඩ් වල අර මම කිව්ව ලියුම් ටයිප් කරන software එක වර්ඩ් එක ඒකේ ෂෝට් නෝට් එක සහ විභාගයට නදාලා ඒ කොටස් ටික ඔක්කොම ටික දාලා තියෙනවා. මේකේ පේපර්ස් නෑ මේ ටියුට් එකේ හොඳ. ඊට පස්සේ තියෙන OS පාඩම තියෙනවා. හරිද? මේක වල නොමිලව මේක දීලා ඇත්තේ ගෲප් වලට. OS පාඩමේ ෂෝට් නෝට් එක තියෙනවා GIT වලට අදාළ තියරි වල. ඊට පස්සේ මෙන්න පුතේ Excel පාඩම තමයි ඉස්සෙල්ලම තියෙන්නේ. Excel පේනෝනේ නේ? හරි. එහෙනම් අපි ඕක ගමු. හරි? එතකොට මේකේ පුතේ මෙහෙම කරමු. හොඳද? මේකේ අද දවසේ ටියුට් එක ළඟ නැති අය පොඩ්ඩක්වත් වොරි වෙන්න එපා. හරිද? නෝට් එක පේනෝනේ. හරි? නෝට් එක පේනවා. අන හොඳ ප්‍රශ්නයක් තියෙන පුතේ. කමක් නැහැ නේ මම ප්‍රශ්න වලට ඒ අතරේ උත්තර දෙනවා. පැහැදිලි ප්‍රශ්නයක් දැක්කොත්. හරිද? දිගටම ප්‍රශ්න අහන්නත් එපා. මම වෙලාවක් දෙන්න. මේ මේකේ එක්සෑම් එක පුතේ එක සැරේයි තියෙන්නේ හොන්. එක්සෑම් එකකට ඔව්. එක සැරේයි.
ආයේ මේ එහෙම මේකක් නැහැ පුතේ. මේක එක සැරේ ලියන්න ලැබෙයි. හරි? ඒක නිසා මේක ගොඩ දාගමු එක සැරේම. දැන් බය වෙන්න එපා එක සැරේ කියලා හොඳද? මේක මේ අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕන එකක් නෙවෙයි. ගොඩක් අය පුතේ මේ ගණන් ගන්න නැති තැන ඔයාලා මේ වැඩේ කරන්න. ඒකනේ පුතේ හොඳ. හරිද? ගොඩක් අය මේ වැඩේ ගණන් ගන්න නැති වෙලාව අපි මේක කළා සුපිරි රිසල්ට් එකක් දාලා තියාගන්න. එතකොට යම් දවසක අපිට ඒ ගැන බයක් නැහැ. හරිද? යම් තැනකදී පුතේ හිතන්නකෝ GIT රිසල්ට් එක තියෙනම් ඔයාලට ඒ කෝස් එකක යම් ස්ටෙප් එකක් මගහැරලා යන්න පුළුවන්. ඒක ඔය කෝස් එකේ IT පාර්ට් එක කරන්න ඕනේ නැහැ. GIT එක තියෙනවනේ. ඒ වගේ chance වදින්න පුළුවන්. හරිද? ඔය විදිහට යන්න. හරි පුතේ. ඔන්න කතාව. එක්සෑම් එක පුතේ මේ MCQ එක පැය 2යි. ඔව් පැය 3ක වගේ පේපර් එකක් යන්නේ. හරි? පැය 4ක වගේ එකක් යන පුතේ මම ඒක ටයිම් එක බලලා කියන අලුත් පේපර් වල. පොඩ්ඩක් ෂෙඩියුල් එක වෙනස් වුණ නිසා හොඳ. හරි? මෙන්න මේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණයේ GIT ඔය තියෙන එක. හරි? සාමාන්‍ය තොරතුරු තාක්ෂණයේ GIT වෙනවනේ. දැන් පුතේ ඉස්සෙල්ලා මම ගත්ත පාඩම අද දවසේ මොන පැයක් ගියා. හරිද? අද දවසේ ගන්නපු පළවෙනි පාඩම පැතුරුම්පත් මෘදුකාංග. හරිද? මේක කලින් ඉගෙන ගනිපු අය ඒ දැනුම බ්‍රෂ් අප් කරගන්න, නැවත මතක් කරගන්න. අදම ඉගෙන ගන්න අය අද ඉතින් ඉගෙන ගන්න. හරිද? right. Excel පාඩම පුතේ කරන්න හදන්න. හරිද? මම කවර ඔෆිස් පැකේජ් එකේ අනේ පුතේ ඉතින් මේ පාඩම් හතරේ දැනුම ඔයාලා නැතුව නම් ජීවත් වෙන එක නිකන් සමාජේ ගැටෙන එක හොඳ මදි. හරිද? ඔෆිස් පැකේජ් එකේ දැනුම නැතුව පුතේ සාමාන්‍යයෙන් ඉතින් එයා උසස් අධ්‍යාපනයට යන්නත් බෑ. ඒ කියන්නේ පුතේ කැම්පස් වල උගන්වලා ගන්නනේ. අනිත් එක ඉතින් රැකියාවකදී ඕක ඉතින් සාමාන්‍ය ජීවිතේ ඕනම. දැනුම බාගට අරගෙනත් බෑ. හරියට වැඩේ දැනගන්න. හරිනේ? ඒ පුතේ පානක් අයින්නවා අපි ඕක දන්නවා. පුතේ ඒකත් පොඩ්ඩක් කියන්න ඕන. දැන් ওই ගොඩක් වෙලාවට අපේ A level පන්ති වල අයත් පුතේ GIT විභාගෙ එච්චර ගණන් ගන්න. හරිනේ? දැන් යාළුවා හිතනවා අපි A level IT නේ අපිට ඕක මොකද්ද ඕක මේ නිකන් කිරි කජු වගේ කියලා යනවනේ. හරිනේ? ඕක මේ පසුගිය අවුරුද්දලත් උනා. හරිද? මම ඔය සමහරවිට GIT ෆිසිකල් සෙමිනාර් දානකොට ළමයි ආවේ නැහැ. අපේ පන්ති ළමයි ටික. පිට ළමයි එනවා. එතකොට මේ දැන් පවණක් අය ඉතින් හොඳට වැඩ කරන අය ඕක මොකද්ද සර් ඔහොම කියලා විභාගේ ලියලා වෙල පොඩ්ඩක් ඉතින් දුකෙන් ඉන්නවා. හරිද? මේකට පුතේ ප්‍රැක්ටිස් වෙන්න ඕන. මොකද මේ සමහරවිට පුතේ මේකේ නිර්වචන සමහර තැන්වල වෙනස් හොඳද? අර අපේ O level IT වල තිබුණු එකවත් උසස් පෙළ IT වල තියෙන එක නේ මේකේ නිර්වචන චුට්ටක් අනිතට සාපේක්ෂව වෙනස්. කෙටියෙන් තියෙන. right. ඔන්න එහෙනම් අපේ අද දවසේ ගන්න පළවෙනි එක පුතේ Excel කියන software එක ගන්න. හරිද? මම පළවෙනි group එකෙත් ඕකමයි ගත්තේ මට මතක විදියට. මේකෙත් අපි ඒකම ගමු. හරි. පුතේ මේකේ Excel software එකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය පැතුරුම්පත් මෘදුකාංගිකේ බලනකොට පුතේ ඉංග්‍රීසි වචනේ මොකද්ද කියලා. හරිද? පැතුරුම්පත් මෘදුකාංග වල ඉංග්‍රීසි වචනේ මොකද්ද බලන්න. මෙන්න spreadsheet application. මොකද්ද spread කියන්නේ? පුතේ spread කියන්නේ පැතිරෙනවට. හරිද? ඉංග්‍රීසි මීඩියම් අය දන්නවා spread පැතිරෙනවා. එහෙනම් මේ පැතුරුම්පත් මෘදුකාංග කියලා කියන්නේ. පුතේ මේ software එකේ තියෙන්නේ grid එකක් කොටු දැලක් තියෙන්නේ. අපිට වැඩ කරන්න ඉන්ටර්ෆේස් එක තියෙන පුතේ ඉන්ටර්ෆේස් එක කියන්නේ හරිද? අදාළ software එක open කරාට පස්සේ අපිට පරිගණක තිරේ පේන විදිය. හරිද? අපිට පරිගණක තිරේ පේන විදිය තමයි ඉන්ටර්ෆේස් එක කියන්නේ. එතකොට මේ Excel software එකේ පුතේ ඉන්ටර්ෆේස් එක අපිට පේන්නේ කොටු දැලක්. හරිද? හරි. ඔන්න ඔයාලට මේක මේ බෝරින් නොවන ලස්සනට උගන්වන්න බය වෙන්න එපා. හරි. හොඳ software එකක් පුතේ. මෙන්න තියෙන කතාව. නෝට් එක කියව ගමුද? දැන් මෙහෙමයි ටියුට් ළඟ නැති අය පුතේ මේකේ නෝට් එක දැන් පන දාගෙන ලියන්න ඕනේ නෑ හොඳද? ඕනම තැන් ටික ඕනම මම අර කඩේරි වල ලියන්න තියෙන ටික විතරක් පොඩ්ඩක් හරිද? නෝට් එකට ගන්නම්. කඩේරි වල ලියන්න තියෙන ටික විතරක් පොඩ්ඩක් මම නෝට් එකට ගන්නම්. අනිත් ටික ඕනේ නෑ. ඔයාලා මේක print එකක් දාගන්න හෙට. right. විවිධ ආකාරයේ සරල මෙන්ම සංකීර්ණ ගණනයන් පැහැදිලිව හා පහසුවෙන් සිදු කිරීම සඳහා යොදා ගන්න ලබන මෘදුකාංග පොදුවේ පැතුරුම්පත් මෘදුකාංග ලෙස හඳුන්වනවා. හරිද?
ටියුට් එක තියෙනයි පුතේ පොඩි highlight පාරක් ඕනනම් දාගන්න. හරිද? පුතේ සරල මෙන්ම සංකීර්ණ ගණනයන් පැහැදිලිව නැත්තම් පහසුවෙන් කරන්න ගන්න software එකක් තමයි මේ කියන Excel. එහෙනම් මේක ගණනයන් කරන්න ගන්න එක. ඔව් පුතේ මේකෙන් පුළුවන් සාමාන්‍යයෙන් ආයතන එක සේවකයන්ගේ වැටුප් ලේඛන හදන්න. පැමිණීම් වාර්තා ඒවා තියාගන්න. හරිද? මේකේ ප්‍රස්තාර අඳින්න පුළුවන්. හරිද? data filter කරන්න පුළුවන්. ඕන දත්ත ටික පෙරලා ගන්න පුළුවන්. හරි? ඔහොම එකක් තියෙනවා. right. මෙවැනි මෘදුකාංග හරහා පහත කාර්යයන් සිදු කළ හැකි වේ. මෙන්න පුතේ කරන්න පුළුවන් ටික. දත්ත ඇතුළත් කරන්න පුළුවන්. දත්ත ගබඩා කරන්න පුළුවන් store. English medium අය insert data. store data. ඊට පස්සේ දත්ත යාවත් කාල කිරීම. හරිද? දත්ත යාවත් කාල කිරීම. ඒ කියන්නේ මොකද? අප්ඩේට් කරන්න පුළුවන්. පුතේ යාවත් කාල කියන්නේ අප්ඩේට් හොඳද? up to date තමයි හරිම වචනේ. අප්ඩේට් කරන්න. අපි කෙටියෙන් කියන්නේ ඕක. හරි? අප්ඩේට් කරන්න පුළුවන්. දත්ත විශ්ලේෂණය. ඒ කියන්නේ පුතේ data analyze කරන්න පුළුවන්. දත්ත විශ්ලේෂණය. ඔන්න පොඩ්ඩක් පමණක් අයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ analyze කියන්නේ? පුතේ ඔක ටිකක් ජනප්‍රිය රැකියාවක් වර්තමානයේ. හරිද? analyze පැත්ත. පුතේ analyze එක ගැන වලට තේරෙන්නේ නැත්නම් මම නිකන් මෙහෙම idea එකක් දෙන්නද? කොහොමද ඕක මං ගන්නෙ? ඔය ඇනලයිස් කියන්නේ පුතේ ලෝකේ තියෙන ජනප්‍රිය වර්තමාන රැකියාවක් ඔයාලගේ ජෙනරේෂන් එකේ. data analyze, data science. හරිද? එතකොට මේකට IT ම කරන්න ඕනේ මේවට යන්න. ගොඩක් විශේෂ ශාස්ත්‍ර වලින් මේ පැති වලට යොමු කරනවා. ඔයාලට දත්ත විශ්ලේෂණය කියන එක තේරෙන්නේ නැත්නම් මෙන්න මේ කතාව චුට්ටක් අහගමු පුතේ. හරිද? ඔන්න යම් ආයතනයක් තියෙනවා. කම්පැනි එකක්. හරිද? අපේ නිකන් එක්සැම්පල් එකක් විදිහට ගමුකෝ කීල්ස් එක ඔය කාගීල්ස් වගේ ටිකක් ජනප්‍රිය සුපර් මාකට්ස්. දැන් පුතේ ඕවා ලංකාව පුරා බැලුවොත් සාමාන්‍යයෙන් තියෙනව නේද මේ බ්‍රාන්චස් ඒ කියන්නේ ශාඛා තියෙනවා මං හිතන්නේ 300කට ආසන්න ප්‍රමාණයක් ඇති පුතේ නේ හැමතැනම දානවනේ ඕවා. හරි? එතකොට පුතේ දැන් මේක එතකොට ඔය CEO නැත්නම් මේවා ඉන්න ප්‍රබල නිලධාරීන් විධායක ශ්‍රේණි නිලධාරීන් යම් තීරණ ගන්නවනේ. එයාලා ඩිසිෂන් ගන්නකොට හරිද? එතකොට අපි කියන උපාය මාර්ගික තීරණ. හරිද? ස්ට්‍රැටජික් ලෙවල්ස්. හරිද? ඒ කියන්නේ අර උපාය මාර්ග තීරණ ගන්නකොට පුතේ උසස් නිලධාරීන් මේ ආයතන ඇවිල්ලා පුතේ අර ගිනුම් ඕ වාර්තා බල එච්චර මේ දවස ගානේ ඕ බලන්නේ නැහැ. එයාලා බලන පුතේ මොකක් හරි ප්‍රස්තාරයක්. මේ අවුරුද්ද බිස්නස් එක කොහොමද මේ බ්‍රාන්ච් එකේ? ලාභේ කොහොමද? එතකොට එයාලා නිකන් පොඩි ප්‍රස්තාරයක් විතරයි බලන්නේ. සාරාංශගත වාර්තාවක්. අන්න අර යම් data ටිකක් පුතේ විශ්ලේෂණය කළා හරිද ඒ ටික බලලා අර වගේ ඉහළ නිලධාරීන්ට තීරණ ගන්න පුළුවන් විදිහට සාරාංශගත වාර්තාවක් හදනවා වගේ වැඩක් තමයි විශ්ලේෂණය කියලා කියන්නේ. හරිද? අන්න ඒ වගේ කතාවක්. ඇනලයිස්. ප්‍රස්තාර නිර්මාණය කරන්න පුළුවන් මේකෙන්. හරි ලේසි පුතේ. මේකෙන් ආයි තප්පර කීපයක් ඇතුළත ලස්සන ප්‍රස්තාර හදන්න පුළුවන් මේ software එක හරහා. ඉස්සරහට අපි මේ ප්‍රැක්ටිකල් බලමු. ඊට පස්සේ අපිට මුද්‍රණය කරන්නත් පුළුවන්. හරිද? පුතේ මම බලන්නකෝ ටියුට් එක හරි සරලව කෙටියෙන් පිටු කීපයක් ඇතුළත සියලුම දේවල් දාලා තියෙන්නේ හොඳ. හරිද? ඔයාලා දන්නේම නැතුව මේ මෙච්චර කල් මහා අමාරුයි කියලා හිතන් හිටපු software හරි ලේසියෙන් මම උගන්වනවා. හරිද? ඔන්න. ඊට පස්සේ මොකද පුතේ ඔක අර කැම්පස් යන්න ඉන්න අය නේ කැම්පස් ළමයින්ට මම මේක ටිකක් උගන්වලා කාලයක් තිස්සේ ඉතින් එහෙමත් එක්ක ගන්නපු එක්ස්පීරියන්ස් නේ. හරි? මෙන්න ඊට පස්සේ තියෙනවා මේ ජනප්‍රිය පැතුම්පත් මෘදුකාංග. පුතේ මේ විභාගෙට බ්‍රෑන්ඩ් නේම් අහනවා. හරිද? ඒ කියන්නේ අර දැන් වෛද්‍යවරයෙක් ඇවිල්ලා පුතේ ටීවී මොකක් හරි channel එකක වැඩසටහනක පැනඩෝල් කියලා වචන කියන්නේ නැහනේ. පැරසිටමෝල් විශේෂයක් ගන්නයි කියලා නේ කියන්නේ. හැබැයි අපේ එක්සෑම් පේපර් වල පුතේ මේ බ්‍රෑන්ඩ් නේම් අහනවා. හරිද? ඒ කියන්නේ software එකේ නම කෙලින්ම කම්පැනි නමත් එක්ක අහලා තියෙනවා. පේපර් වල තියෙනවා. හරි. එහෙනම් මේ බලන්න. ජනප්‍රිය පැතුම්පත් මෘදුකාංග තියෙනවා. පුතේ ලෝකේ අංක එකේ ඉන්නේ Microsoft Excel තමයි. ඊළඟට Apple computer වල යන numbers කියලා එකක්. මේ නම් ටික නම් පොඩ්ඩක් මතකේ තියාගන්න වෙනවා. Lotus කියලා සමාගමක් යන පුතේ මම හිතන්නේ මේක ඉන්දියන් එකක්. Lotus 1 2 3 කියලා එකක් තියෙනවා. ඔන්න ඔහොම කතාවක්. පුතේ මේ software තුන මොන ටියුට් තියෙන අය ලියා ගන්න අනිත් අය හරිනේ. දඩබඩ ගාලා ලිව්වත් කවන්නේ මේ වගේ තමයි. මේ මහ ලොකු ඡේද ලියා ගන්න ඕනේ නැහැ හොඳ. හරිද? පුතේ මේවා අපි කියන proprietary software කියලා.
හරිද? ඒ කියන්නේ මේව පොතේ අර කාට හරි හිමිකමක් තියෙනවා. මේව මුදල් ගෙවලා ගන්න ඕන අපි. හරිද? එයාලා ඒ software එක හදලා තියෙන මුදල් අපේක්ෂා විකුණන්න හදපුවා. ඔන්න ඔහොම තියෙන ලෝකේ ජනප්‍රිය මේව 100 ගාණක් තියෙන හොඳේ. පැතුරුම්පත් මුදුකාංග මේ වැඩ ටික කරන්න පුළුවන් software තියෙනවා 100 ගාණක්. වෙළඳ පොලේ. මේ මම ලියලා තියෙන්නේ කාලයක් දැන් පුතේ විභාගයට අහන්නේ කාලයක් තිස්සේ ජනප්‍රියතාවයේ දශකයක් විතර තිබුණු software තමයි මේ සාහන මේකට ගන්න. තේරුණා නේද? හරි. ඔන්න. ඊට පස්සේ තියෙනවා මේ Open Office Calc සහ LibreOffice Calc කියලා. පුතේ කැම්පස් වල කම්පියුටර් ලැබ් වල තියෙන මේක. ඒකට හේතුව මේවා මේ පුතේ FOSS වර්ගයේ මෘදුකාංග. FOSS කියන්නේ මේක ඉස්සරහ ටියුට් එකේම යම් තැනක මේ වෙන software ගැන උගන්වනවා. මේ ටියුට් එකේ නෙවෙයි ඊළඟ එකකදී. theory part එක software ගැන. පුතේ මේකේ කියන්නේ F අකුරෙන් කියන්නේ free and open source software. නිදහස් සහ විරුද්ධ මෘදුකාංග. මම කතාව ලස්සනට මෙහෙම කියන්නම්. හරිද? දැන් පුතේ මෙහෙම එකක් නේ. ඔයාලා අහලා තියෙද ඔය ඇමරිකාවේ බිල් ගේට්ස් කියන කෙනා අවුරුදු ගාණක් තිස්සේ ලෝක අංකයේ දානපතිය වෙනවා. ඒ වෙන්නේ කොහොමද දන්නවද? පුතේ ඒ කාලේ එයාලා ඒකාධිකාර තියෙන්නේ. එයාලා විතරයි මේ වෙළඳ පොලේ විකුණන්නේ. එතකොට කවුරුත් මෙයාලගේ මුළු ලෝකෙම ජනතාව මේ මිලදී ගන්න. සල්ලි වලට. අපි නවක ව්‍යාජ ක්‍රම වලට තමයි ගන්නෙ ගොඩක් අපේ වගේ දුප්පත් රටවල්. නමුත් ඔහොම ගන්න ඕන පුතේ ආයතනික වශයෙන්. හරි? එතකොට එයාලා දන්නේම නැතුව මොකද්ද වෙන්නේ? ධන කුවේරය වෙනවා. දැන් එතකොට මේ පුතේ ෆවුන්ඩේෂන් හරහා මේ යන්නේ. ඊට පස්සේ පුතේ වෙනම දැනුම තියෙන උගත් පිරිස වෙනම පදනම් පිහිටවගෙන එයාලගේ දැනුම සමාජගත කරන්න ගන්න උත්සාහයක් තමයි මේ FOSS ආකාර මෘදුකාංග කියන්නේ. හරිද? මේවා අන්තර්ජාල නොමිලේ අපිට ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඔයාලා ඕපන් ඔෆිස් සයිට් එකට ගියාට පස්සේ ඔක Apache කියලා ෆවුන්ඩේෂන් එකේ ඔක් කරන්න. හරිද? මේකට ගිහිල්ලා ඔය කියන විදියට ඔය පැකේජ් එක පුතේ ඩවුන්ලෝඩ් කරගෙන එන්න පුළුවන් ඔෆිස් පැකේජ් එක. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය පුතේ ඔෆිස් පැකේජ් එක මේ වෙයිදි වැඩ වැඩියයි අර ගොඩක් දැනුම තියෙන පිරිස එකතු වෙනවනේ. දැන් අපි උනත් දෙයක් හොයාගත්තොත් අපිට මේකට දාගන්න පුළුවන්. හරිද? දැන් මේවා ලස්සනයි මේවට වඩා. මොකද මේ පුතේ අර කාලයක් තිස්සේ හොඳට පරිශන කළානේ. මේවා වැඩ වැඩි වට ලස්සන පැත්ත අඩුයි. හරිද? ඔන්න එහෙනම් මේ නම් ටිකත් මතක තියාගන්න ඕන පුතේ පොඩ්ඩක් හරි. හරිද? ලාවට හරි මේ නම් ටික යම් තැනකදී මේ පුතේ MCQ වලට අහනවා. පහත ඒවායින් පේපර් කරද්දී අහුවේ පහත ඒවායින් පැතුරුම්පත් මෘදුකාංගයක් වන්නේ නොවන්නේ කියලා. ඉතින් තෝරන්නේ. මේ ජනප්‍රියම software set එක දුන්නා. හරිනේ? මේක ගැන පොඩ්ඩක් නිකන් ඔයාලා ලියලා තියාගන්න නිදහස් සහ විරුද්ධ මෘදුකාංග කියලා. මේක උතේ ඉස්සරහා මාතෘකාවක අපිට සම්පූර්ණ විස්තරය ගන්න වෙන්නේ. හරිනේ? මේ ගැන මම සම්පූර්ණ විස්තරය දෙන්නම් ඉස්සරහට. FOSS අපෝ නෑ පුතේ උදේ ඉඳන් නෙවෙයි. පන්ති තියෙන මේ පැය 9ට හැමදාම. හරි. උදේ 9 ඉඳලා එන්න එපා. හරි. ඉමරන්න පුළුවන් වෙන්න ඕන. ඔන්න දැන් ඉඳලම අද රෙකෝඩින් දෙනවද? අද එකේ රෙකෝඩින් දෙනවද? ඔක කලින් බැච් එකෙන් මම දැක්ක ඒ ප්‍රශ්න තියෙන. හරිද? අඩුව කාලේ ඉන්න මේ දවස්වල. රයිට් පුතේ එහෙනම් වැඩේ හරිනේ. අපි යමු 15ට ටියුට් එකේ. ඔය FOS කතාව මම ලස්සනට කියලා දෙන්නම්. පුතේ ඊළඟ මාතෘකාව ආව මෙහෙම. පද බලන්න මාතෘකාව. Excel අතුරු මුහුණත පුතේ Excel කියන software එක අපි ඕපන් කරාට පස්සේ මම දැන් ඔයාලා මේ කම්පියුටර් එකේ software එක පෙන්නනවා. හරිද? ස්ක්‍රීන් ෂෙයා දාලා පෙන්නනවා. මොකද උතේ පන්තියේ කෙලින්ම මේකම යන්නේ නැහැ. හරිද? ස්ක්‍රීන් ෂෙයා දාලා මේ ප්‍රැක්ටිකල් ටිකකුත් ලයිව් එකෙත් කරනවා ටිකක් හොඳ. Excel අතුරු මුහුණත. හරිද?
Excel අතුරු මුහුණත කියලා එකක් යනවා. ඒ කියන්නේ පුතේ software එක open කරාම කම්පියුටරේ තිරේ අපිට පේන විදිය තමයි interface එක නැත්නම් අතුරු මුහුණත කියන්නේ. ඔයාලා ATM machine එකක් ගාවට ගියාට පස්සේ ඒකේ තියෙන screen එක තමයි ඒකේ interface එක. ඒකත් එක්ක තමයි පුතේ අපි සම්බන්ධ වෙන්නේ. නැත්නම් අපිට සල්ලි ගන්න ක්‍රම නැහැනේ. හරි. මෙන්න පුතේ මෙහෙම ටිකක් තියෙනවා. අපිට මේ software එක ආවට පස්සේ ඔන්න ඔහොම එකක් තමයි පේන්නේ ඉස්සෙල්ලම. හරිනේ. මේ තිය මං කෝ පුතේ grid එකක් කොටු දැලක් තියෙනවා. ගොවේ තියෙන කොටු දැල. ඔන්නෝම කොටු දැලක් තියෙන. හරිද? මේවයි තියෙනවා ABCD ඔහොම තීරු ටිකක් තියෙනවා. මේ බලන්න. මේක පුතේ තියෙන ABCD ඔහොම තීරු සෙට් එකක් තියෙන්නේ. හොම්. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා මේ tool මෙන්න මේ පුතේ චෝටි සංකේත පේනවද ඔයාලට? මේ තියෙන චෝටි සංකේත. ඔන්න ඕවා හරිද? ඔන්න ඕව පුතේ දැන් මම ඊළඟට දෙන රෙකෝඩින් ටිකක් මම මේ අලුතෙන් වෙනම software එකක් අද උදේ වෙනම හොයාගත්ත අර ස්ක්‍රීන් රෙකෝඩින් මම මේ ප්‍රැක්ටිකල් කරද්දි ඒව zoom වෙන එක මට හොයාගන්න බැරුව හිටියේ ඔන්න හොඳ software එකක් ගත්තා. දැන් මට ඒකෙන් ලස්සන රෙකෝඩින් ටිකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ මම අර විස්තර කරන තැන් හරි ලොකුවට zoom කරලා පෙන්නනවා ඒ software එක හරහා. හරිනේ? ඒකත් මම බයි කරලා වෙනම ගන්නවා. එතකොට ඔයාලට ලස්සන රෙකෝඩින් ටිකක් ගන්න පුළුවන්. හරි පුතේ. ඔහොම කොටස් ටික මේ තියෙන පුතේ අර vertical කියන්නේ මේ තිරස් මේ සිරස් කියන එක. scroll bar අර උඩට පල්ලෙහාට අදින තීරු තියෙන්නේ. ඒවට කියන අපි scroll bar කියලා. හරිනේ? horizontal කියන පුතේ තිරස්. මේ වචනයක් හරි පුතේ අද ඉගෙන ගන්න ඕන. ඒ අත්දැකීම ගන්න ඕන මේක පුතේ. හරිද? අපි අර ඕනම දෙයක ලේසිම දෙයක අතාරින එකේ කියලා සංකල්පෙ ඉන්න එපා. මොකක් හරි ඒක පුතේ වචනයක් ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්න බලාගෙන මේ පන්ති ඉන්න ඕන. හරි. එන්න මෙහෙනම් horizontal කියන පුතේ තිරස් මේ විදිහට එහා මෙහා අදින්න පුළුවන් තීරු තියෙනවා. හරි. ඊට පස්සේ row heading කියන පුතේ වෙන මෙහෙම එකක්. මේ එක දෙක දැන් මෙහෙමයි. මේ කොටු දැලේ පුතේ වම් පැත්තේ පේලි ටික නම් කරන්න දාලා තියෙන පේලි අංක 1 2 3 4. දැන් මම ඕකේ ඔක්කොම ටික උගන්වනවා පුතේ. හොඳද? ඉස්සරහට ඒ ටික නෝට් කරන්න ඔක්කොම. ඔන්න ඔහොම කොටස් ටිකක් තියෙනවා. හරිද? ඔන්න ඔහොම කොටස් ටිකක් තියෙනවා. දැන් අපි මෙහෙ වැඩකට එමු. දැන් අපි ටියුට් එකේ පුතේ මේ ඔක්කොම ටික එකින් එක විස්තර කරන්න පටන් ගමු. හරිද? දැන් පොඩ්ඩක් අපි software එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එමුද? හරි? software එක පැත්තට පොඩ්ඩක් පුතේ යන්න වෙනවා. එතකොට මට ටක් ගාලා chat එකෙන් කියන්න හදිස්සියේ ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් හොඳද? ටක් ගාලා මට chat එකෙන් දෙන්න පේනවද නැද්ද කියලා හොඳද? ඕන මම Excel software එක ගන්නයි හදන්නේ. පුතේ ස්ක්‍රීන් එකේ පේනවද ඔයාලට? chat එකෙන් සම්බන්ධ වෙන්න. right හරි පුතේ පේනවා. අපි වැඩේ කරමු. ඔන්න ඔයාලට පේනවා Excel කියන software එකේ interface එක පුතේ ඔය පේන මම Excel open කරා. හරි ලේසි. මේ search bar එකේ E අකුරයි X අකුරයි ගහනකොටම ඕක එනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ software එකේ පුතේ මම මේ zoom කරන්නේ කොහොමද දන්නද? මේ zoom කරන්නේ මම කම්පියුටරේ අර control කියලා බටන් එකක් තියෙන පුතේ ඔය මම වෙනම උගන්වන්නම් හොඳද? හරිද? ඒ මූලික දැනුමනේ. ඒකත් එක්ක මේ mouse එකේ මැද wheel එක කරකවනකොට ඔය ටික එනවා. ඔයාලට පේනවා මේ තීරු ටික තියෙනවා ABCD ඔහොම දාලා තියෙනව නේද? ඔය තියෙන තීරු ටික. අන්න ඕවට කියන්නේ column heading කියලා. හරිද? දැන් පුතේ ඔන්නෝක හොඳට මම කියන කතාව ආයෙත් අහගන්න. මේ කියන කොටු දැලේ හරිද මේ grid එකේ columns ඒ කියන්නේ තීරු නම් කරලා තියෙනවා ඉංග්‍රීසි අකුරු දාලා. ඔය තියෙන්නේ. ඊට පස්සේ පේලි නම් කරලා තියෙන්නේ ඉලක්කම් දාලා. පුතේ මේ හරස් අතට මෙහෙම තීරු තියෙනවා 16384ක් තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. මේ 16384ක් තියාගෙන කොහොමද මේ ඉංග්‍රීසි අකුරු 26න් ඕක පෙන්වන්න කියලා. මෙන්න පුතේ පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමුද? ඔන්න බලනකො Z අකුරෙන් පස්සේ යාලා ගනිපු උපක්‍රමය. අන්න බලන්න. Z අකුරෙන් පස්සේ AA AB ඔහොම යන්න. හරිනේ?
ඊට පස්සේ පහළටත් තියෙන පුතේ ඔය විදියට කොච්චරද දන්නවද? පේලි තියෙනවා දසලක්ෂ 48576ක් තියෙනවා. ඔය තියෙන්නේ. පුතේ ලක්ෂ ගාණක් තියෙනවා. එතකොට ඔයාලගේ A level result sheet එක උනත් මේකෙන් හදන්න පුළුවන්. මේකෙන් ඔය වෙනියා ඊට පස්සේ district rank එක ඒ ඔක්කොම ටික ගන්න පුළුවන්. island rank ඔක්කොම මේකෙන් හොයන්න පුළුවන්. හරි නේද? ඔන්න එහෙනම් අපි ඕක ගැන ඉස්සලම note එක දාන්න වෙන්නේ. එහෙනම් මේ interface එකේ ඔන්න ඔය කරුණු ටික තමයි පුතේ තියෙන්නේ. තේරුණා නේද? right. ඔන්න තියෙන note එක column heading තීරු නාම කියලා කොටසක් යනවා. හරි? මම අද දවසේ මෙන්න මේ මූලික හඳුන්වා දීම කළා. ඒ කොටස් ටික ගන්නවා අද දවසේ. හරිනේ? පොඩ්ඩක් පවණක් ඇයට චූටි ගැටලුවකදී ටියුට් එක ළඟ නැතුව නිකන් අවුලක් වගේ. ඔකුවට හිතන්න එපා. දැන් ඔයාලට තියෙන මෙච්චරයි. column heading කියලා මේක දාගන්න. පුතේ මේකට ඕන ඔයාලගේ මේ වෙලාවේ උනන්දු විතරයි. right. column heading තීරු නාම. මේ තියෙන පුතේ වැඩපත. වචනයක් කියලා මතක වුණානේ පුතේ. අර කොටු දැලට කියන්නේ කොහොමද දන්නවද? වැඩපතක් කියලා. ඉංග්‍රීසි වර්ඩ් එක worksheet වැඩපත. හරිනේ? අපි ලියුම් ටයිප් කරන Word software එකේදී කියන්නේ page එකක් කියලා, පිටුව කියලා. මේක කියන්නේ worksheet එකක් කියලා. එතකොට මෙන්න මෙහෙම පුතේ. වැඩපත තුල ඇති සිරස් තීරු නම් කිරීම සඳහා යොදාගන්නේ මොකද්ද? column heading. හරිනේ? එහෙනම් පුතේ මෙන්න මේ කඩේට මෙන්න මෙහෙම ටක් ගාලා ලියාගන්න. කඩේට හරි වල මාතෘකාවේ දැන් පොඩි short note එකක් දාගන්න. හරිද? ලියන්න මෙහෙම. සිරස් තීරු නම් කියන යොදාගන්නේ ලියන්න. මේ සඳහා capital ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරයි. upper case letters. මේ සඳහා capital ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරයි. capital ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරයි. නවීන මෘදුකාංග තුල නැත්නම් නවීන Excel මෘදුකාංග තුල තීරු ලියා ගන්න 16384 පුතේ ඔය සංඛ්‍යාත්මක ගැන වටිනවා එක්සෑම් වලට 16384ක් වරහන් ඇතුලේ දාන 2/14 වෙනි බලය. ඕක පුතේ දැනගන්න ඕන. 16384ක් වරහන් ඇතුලේ 2/14 වෙනි බලය. අඩංගු වේ. හරිද? දැන් පුතේ මෙහෙම දෙයක්ත් තියෙනවා. කොහොමද දන්නවද? හරි? මේකේ මේ පුතේ දැන් 16384 කොහොමද නම් කරන්නේ? අන්නේ රටා මම අර ඔයාලට ස්ක්‍රීන් ෂෙයා දානකොට පෙන්නුවා. මෙන්න මෙහෙම පුතේ. A B C කොහොම ගිහිල්ලා Z වලින් නවතිනවා. මේකත් ඔයාලා පොඩ්ඩක් ඔය ආසනේ ඉඳ තියෙන තැනක ලියන්න. ෂෝට් නෝට් එක පුතේ. ඊට පස්සේ AA AB AC කොහොම ගිහිල්ලා AZ වලින් නවතිනවා. ඊට පස්සේ BA BB ඔන්න ඔහොම යනවා. පුතේ මේකත් අපිට වටිනවා. ලියන්න මෙහෙම නම් කිරීම පහත පරිදි සිදු කරයි කියලා පොඩ්ඩක් කොහොම දාගෙන ටක් ගාලා පුතේ ඔන්න ඔය රටාව ලියලා දාන්න. නම් කිරීම පහත පරිදි සිදු කරයි කියලා ඔන්න ඔක දාගන්න. මම පුතේ නෝට් එක දුන්නේ කොහොමද ලියාගෙන බලනවාද? තීරු නම් කිරීම සඳහා කැපිටල් ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරයි. නවීන Excel සංස්කරණ තුල තීරු 16384ක් වරහන් තුල 2/14 බලය අඩංගු වේ. ඊට පස්සේ මෙන්න මේ රටාව දාගන්න පුතේ තීරු නම් කරන්නේ ඔන්න ඔය කියන රටාවට. ABC Z වලින් නැවතුණා. AA AB AC ඔහොම ගිහිල්ලා AZ වලින් නවතින. ඊට පස්සේ පුතේ රෝ නම්බර් පේලි අංක. වැඩපත තුල ඇති තිරස් පේලි නම් කිරීම සඳහා හරස් අතට තියෙන පේලි නම් කරන් ඉලක්කම් යොදා ගන්නවලු. හරිද? ඒකට දාන්න ටක් ගාලා නෝට් එක රෝ නම්බර් කියලා දැම්මා. ලියා ගන්න මෙහෙම. රෝ නම්බර් පේලි අංක. අදට මම පොඩ්ඩක්
හිමින් යනවා මොකද මේවා PDF එක ළඟ නැති ගොඩක් අය ඉන්න නිසා. pro number පේලි අංක. හරි ලියන්න. නවීන Excel සංස්කරණ තුල පේලි නවීන Excel සංස්කරණ තුල පේලි මෙන්න ගාන 10,48,576 වරහන් ඇතුලේ දෙකේ 20 වෙනි බලය. දෙකේ 20 වෙනි බලය. ඒ කියන්නේ දෙක 20 සැරයක් ගුණ කරාම එනගේ දෙක ඔහොම 20 සැරයක් ගුණ කරනවා. හරිනේ. අඩංගු වේ. අඩංගු වේ. පුතේ මේ ඔතන පොඩි කතාවක් ලියවුදන මෙහෙම එකක්. මම කියන්නේ මේක ටික ප්‍රැක්ටිකල් පැත්තට බරයි එක්සෑම් එක කියලා. අර මම එක සැරේම 16,300 sorry අර පුතේ ගියානේ මේ 10,48,570 රෝ එකට ටක් ගාලා ගියා නේද? ඒ ෂෝට් කට් එකකින් ගියේ. ෂෝට් කට් කියන පුතේ කීබෝඩ් එකේ තියෙන ෂෝට් කට් කෙටි යෙදුම්. හරිනේ. ඉස්සරහට ඔය පාඩමක් අහුවෙනවා. ඔය PDF එකේම තියෙනවා. හරි. එතකොට මේ පුතේ වර්ක්ෂීට් එකේ වේගෙන් ටට්ටක් ගාලා එහා මෙහා පැන ගන්න ෂෝට් කට් එකක් තියෙනවා. අන්න ඒක ඔය අවට කොහෙන් හරි ලියාගමු. මෙන්න මේක. හරිද? මේක නිකන් ලියලා තියන්න පුතේ හොඳ. CTRL control කියන බටන් එක අපි ලියන්න පුතේ කීබෝඩ් එකේ මේන් බටන් දෙකක් තියෙනවා. හරිද? දැන් පොඩ්ඩක් ඔයාලා එක්සෑම් එක මට්ටමේ මේවා පොඩ්ඩක් කොහොම කරගෙන යමු. හරිනේ? පුතේ මූලික දැනුම නැති අය ගෲප් වල රැඳිලා ඉන්න මම එයාලට නිවේදනයක් දෙනවා මූලික දැනුම හදාගන්න වෙනම වැඩසටහනක් අපේ ගාව තියෙනවා හොඳද හරිනේ මේව එකින් එක කියලා දෙනවා කලබල නැතුව වෙනම කතාවක් දැන්ට ඔහොම ඔයාලා ලොකුවට හිතනද ඔක ලියමු මෙන්න මේ CTRL බටන් එක control බටන් එකත් එක්ක පුතේ arrow keys තියෙනෝනේ ඊතල ටික අන්න ඒව ප්‍රෙස් කරනකොට අපිට හරි ලේසියෙන් ওই worksheet එක එහා මෙහා යන්න පුළුවන් දැන් මම අර එක සැරේ පුතේ උඩ ඉඳලා එක සැරේ පුතේ පල්ලෙහා 10,48,570 රෝ එකට ගියේ control බටන් එකත් එක්ක යට ඊතලය ඔබල. ආයි මං උඩට ආවේ control එකත් එක්ක උඩ ඊතලය ඔබල. මට යන්න ඕන නම් 16,374 අන්තිම තීරුවට control එකත් එක්ක දකුණු පැත්තේ ඊතලය ඔබන්නවා. හරි? ටග්ගල් පුතේ නොග ලියන shortcut එක. ඕකෙන් වෙන්න පුතේ worksheet එකේ ටට්ටක් ගාලා එහාට මෙහාට යන්න. දැන් කතා කරන භාෂාවෙන් හරි ලියාගන්න. හරි? ගෙදර ඉන්නව නම් පුතේ සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා හරි ඔෆිස් වල වැඩවල IT වල අවුල් අය පන්තිට අවුලක් නැහැ. මේ දවස් 7 පොඩ්ඩක් එයාලා තියාගන්න කැමති නම්. හරි? එයාලට ගොඩක් වටිනවා මේ දැනුම පවණකට ඔෆිස් එක වල වැඩ කරන අයටනේ. හරි? කිසි ගැටලුවක් නැහැ. ඒ මූලික දැනුම ටිකක් යනවා. අර වැඩි දැනුම දෙන්න තමයි මම අර වෙනම කිව්ව කතාව. හරි පුතේ එහෙනම් එමු ඊළඟ පිටුව. කෝෂ සෙල් සෙල්ස් කියලා නම කමන්නේ කෝෂ. පුතේ මෙහෙමනේ පොඩ්ඩක් අපි ස්ක්‍රීන් ෂෙයා නිතර මාරු කරන්න වෙලාව යන නිසා මම මෙහෙම කියන්නම්. දැන් අපි ඔයාලා දැක්කනේ පුතේ මේකේ ABCD ඔහොම තීරු තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තට 1 2 3 ඔහොම පේලි තියෙනවා. හරිනේ? දැන් ඔය තීරුවකුයි පේලියකුයි ඡේදනය වුණාම හැදෙන කුඩා ප්‍රදේශයක් වෙන කොටුවක්. අන්න ඒක තමයි පුතේ සෙල් එකක් කියන්නේ. එහෙනම් අර වර්ක්ෂීට් එකේ කොටුවකට තමයි සෙල් එකක් කියන්නේ. හරි? ඔන්න තියෙනවා නෝට් එක. වැඩපත තුල ඇති තීරුවක් සහ පේලියක් ඡේදනය වීමෙන්. හරිද? තීරුවක් සහ පේලියක් ඡේදනය වීමෙන් සෑදෙන කුඩා කොටුව වෙයි. හරිනේ පුතේ කතාව. හරිද? මෙන්න තීරුව මෙන්න පේලිය. ඔන්න ඕකට අපි කියනවා සෙල් එකක් කියලා. එහෙනම් පුතේ මේක අපි නම් කරනවා. හරිද? මෙන්න මේ තියෙන්නේ සෙල් එකක්. කෝෂයක්. හරිද? ඊට පස්සේ තියෙනවා කෝෂ ලිපින කියලා මාතෘකාවක්. කෝෂ අනන්‍යව පුතේ නෝ අනන්‍යව හඳුනා ගැනීමට කෝෂ ලිපින භාවිතා කරයි.
ඇත්තනේ පුතේ. දැන් අපේ ගෙවල් වලටයි ඇඩ්‍රස් දීලා තියෙන්නේ. ගෙවල් ගොඩක් තියෙන නිසානේ වෙන්කල අඳුන ගන්නනේ. ඒ වගේ මේකේ සෙල් තියෙනවා පුතේ අපිට ගණන් කරගන්න බැරි තරම් ප්‍රමාණයක් එක ෂීට් එකක සෙල් තියෙනවා. කොටු තියෙනවා. ඇයි පුතේ මේ පැත්තට 16384 යටට දසලක්ෂ ගාන. ওই දෙකේ ගුණිතය තරම් ප්‍රමාණයක් කෝෂ තියෙනවා. එතකොට මේ හැම කොටුවක්ම වෙන්කල අනන්‍යව අඳුන ගන්න ඒකට ලිපිනයක් තියෙනවා. ඒක හදාගන්න හරි ලේසි. කොහොමද දන්නවද? මේ තීරුවේ නමයි පේලි අංකය ලියනවා. දැන් මේකේ හැටියට නම් හරිද? මම ලියනවා මෙතන A1 කියලා ලියනවා. එහෙනම් මේ මොකද්ද මේ තියෙන්නේ? පුතේ මේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ කොලම් හෙඩින් එක නැත්තම් සිංහලෙන් ලියන්නම් මේක කොලම් හෙඩින් එක නැත්තම් තීරු නාමය. මේක තීරු නාමය. හරිනේ? මේක රෝ නම්බර් එක නැත්තම් පේලි අංකය. පේලි අංකය. ඔන්න ඔහම යන්නේ. හරිද? බලමු. කෝෂ ලිපින ආකෘතියනේ පුතේ තියෙන ඔන්න මම ඒක ලියලත් ඉවරයි. එහෙනම් ඔන්න කෝෂ වල දන්නව කෝෂයක් කියන්නේ මොකද්ද පුතේ? දැන් මාත් එක කොහොම කියන්නේ? කමන්න ගෙදර අනිත් අයට ඇනලා කියන්නේ. පහසින් හරි කියන්නේ. කෝෂයක් කියන්නේ මොකද්ද? වර්ක්ෂීට් එකක තීරුවකුයි පේලියකුයි ඡේදනය වුණාම හැදෙන කුඩා කොටුව. හරිනේ? එහෙම කතාවක් තියෙන. එතකොට කෝෂ ලිපින ගන්න මොකටද? යම් කෝෂයක් අනන්‍යව වෙන් කළ අඳුන ගන්න. එතකොට කෝෂ ලිපිනේ ආකෘතිය කොහොමද හැදෙන්නේ? තීරු නාමයයි පේලි අංකය හැදෙන්නේ. පුතේ MCQ එකක් යනවා ජනප්‍රියව හොඳද? කොහොමද දන්නවද? පහත ඒවායින් වළංගු කෝෂ ලිපිනයක් වන්නේ නැත්නම් නොවන්නේ කියලා උත්තර හතරක් දෙන්න. එතකොට කොහොමද වළංගු ඒවා අල්ලගන්නේ? මේකේ නීති තියෙනවා පුතේ. මොනවද දන්න නීති ටික? මම වෙන පාඩකට එන්නම්. මේකේ නීති මේවා. එකක් පුතේ මේකේ හිස්තැන් එන්න බෑ. හිස්තැන් බැරිය. නොහැක. ස්පේසස් එන්න බෑ කෝෂ ලිපින අතරේ. ඒ අකුර එක පැත්තක ලියලා හිස්තැන් බෑ. හරිද? මේක බලා ගන්න බැරිද? ඊට පස්සේ මෙහෙම එන්න බෑ පුතේ හොඳ. 1A කියලා එන්න බෑ. පේලි අංක ඉස්සර වෙන්න බෑ. වැරදි. හිස්තැන් එන්න බෑ. මට මෙන්න මේක හැමෝගෙම උත්තරයක් ඕන. yes or no කියලා දෙන්න. හරිද? නැත්නම් right wrong මොකක් හරි දෙන්න. මෙන්න මේක පුතේ. මම ලියනවා කෝෂ ලිපිනය. මට ඕන මෙහෙම එකක් තියද නැද්ද කියලා ඕන හොඳ. තියෙනම් yes කියලා දෙන්න. මෙහෙම එකක් නැත්නම් no කියලා දෙන්න. chat එකට අග්ගාලා කවුරුත් ඇක්ටිව් වෙන්න. මම කියන පුතේ AB 32 කියලා සෙල් ඇඩ්‍රස් එකක් තියද නැද්ද කියලා මම අහන්නේ. AB 32. කො chat එකෙන් දෙන්න බලන්න. AB 32 කියලා සෙල් එකක් තියද නැද්ද? yes or no. ඔය කමල් ගම යනත කොට අයික් කරලා එවන්න. ඔව් පුතේ. no වෙන්න බෑ තියෙන. මෙහෙම එකක් බෑ. A3යි B2. ඔව් වැරදුනා. හරිද? A3යි B2. මේක තියෙන පුළුවන්ද බැරිද කියන්න පුතේ? yes or no. A3යි B2. ඒක බෑ පුතේ. මෙහෙමනේ. හරි. මෙන්න පුතේ. දැන් ඔයාලට මතකද ABCD ඔහොම ගිහිල්ලා Z වලින් ඉවර වෙලා AB කියලා තීරුවක් එන්න පුළුවන්නේ. එහෙනම් AB කියලා තීරුවක් එන්න පුළුවන්. ඒකේ 32 වෙනි පේලිය. අවුලන්නේ. හරි. හැබැයි මෙහෙම එකක් එන්න බෑ පුතේ. මේක හරි. මෙහෙම ඇඩ්‍රස් එකක් තියෙන පුළුවන්. මෙහෙම එකක් බෑ. A3යි B2. එහෙම බෑනේ පුතේ. කොහොමද එහෙම එකක් එන්නේ? හරිනේ. මහලුකුවට හිතන්න එපා මේක නිකන් ඔන්න කොලයක තියෙනවා මේ පැත්තට ABCD තීරු ටික දාලා පල්ලෙහාට පේල් ටික දාලා 1 2 3 4. අරකේ අර Z වලින් පස්සේ AAB අන්න එහෙම රටාවක් යනවා එච්චරයි. හරිනේ. එහෙනම් මෙහෙම එකක් තියෙන්න බෑ. එහෙනම් මොනවද පුතේ නීති ටික කියන්නේ? හිස්තැන් තියෙන්න බෑ සෙල් ඇඩ්‍රස් එකක් අතරේ. පේලි අංක ඉස්සර වෙන්න බෑ. මේ වගේව පවතින්න පුළුවන් මේ වගේව බෑ. හරිනේ. පුතේ විනාඩි දෙකක් දෙන්න. හරිනේ. ඔන්න ඔය Tamanට වැදගත් කියලා හිතන ටික දැනට ලියා ගන්න. හෙට ඉඳලා පන්ති අපි හැමෝම ලස්සන්ට PDF එකක් ළඟ තියාගෙන ක්‍රමවත්ව වේගෙන් යමු. හෙට ඉඳලා කතා අනම්මන මොකුත් නැහැ හොඳ ඉගැන්වීම විතරයි. වෙලා නැහැ පුතේ.
තේරුණා එතන තියෙන පුතේ chat එකේ ටක් ගාලා දාන්න හොඳ මම පරිම එහෙම ඔයාලා හලලා යන්නේ නැහැ. very sorry very sorry. mic එක off කරන්න. ඕන මම screen share දැම්මා. මම නැවත කියන පුතේ screen share දානකොට හදිසියෙ මේ පෙනුන නැති වුණා ටක් ගාලා කියන මොකද මෙතන ස්ටුඩියෝ එකේ මේ ස්ක්‍රීන් කීපයක් තියෙනවා එකයි. පණ කරාට මම වෙන ස්ක්‍රීන් එක ෂෙයා කරලා තිබුණොත් හොඳයි. හරි. මේ දැන් පුතේ ඔන්න බලන්නකො මේ A B C D තීරු ටික තියෙනවා පේනවනේ නේ. පහලට 1 2 3 4 තියෙනවා. දැන් මේ මොකද්ද මේ සෙල් ඇඩ්‍රස් එක කියන B2 B2 මේක D5 D5 මේක G3 මේ G software එක පෙන්නන පුතේ මේ දැක්ක නේද? කොහොම යන්නේ? එතකොට දැන් ඔහොම ගිහිල්ලා පුතේ අර මං කිව්ව AB 32 තියද බලමුද? මේ බලන්න. මේ තියෙන AB. ඕකේ පුතේ 32 අපි පල්ලෙහාට ගිහින් බලමු. මෙන්න තියෙන 32. මේ තියෙන. ඔන්න. AB 32. හරිද? ඕකේ යම් තැනක වදිනවා මම ඒක වෙනම කියලා දෙන්නම්. රෙකෝඩින් හරහා මම කියලා දෙන්න පුතේ මේක බලන්න අමාරුයි. AB 32. හැබැයි අරම ඉන්න බෑනේ පුතේ කවදාත් මේ යන රටාවත් එක්කනේ. ඒක තේරුම් ගන්න පුළුවන් ඇති ඔයාලට. හිස්තන් එන්න බෑ සෙල් ඇඩ්‍රස් එකක් අතර. හරි. ඔන්න ඔහම යන්න. දැන් අපි මේ කතාවත් ඉවරයි. එන්න හදන ඊළඟ කොටසට. මම පුතේ අර දැන් ඔය ස්ක්‍රීන් ෂෙයා දාලා තව රෙකෝඩින් එකකුත් දෙනවා. මේ රෙකෝඩින් එකට අමතරව හරිද? ස්ක්‍රීන් ෂෙයා දාලා ඒ software එක හඳුන්වලා දෙන එක ඔය අර දැන් මම පෙන්නුපුත ස්ක්‍රීන් ෂෙයා දාලා අන්න ඒ විදිහට මේ පාඩම ආයි අර වගේ මේ විනාඩි මම අර රෙකෝඩින් එක පුතේ මහා ලොකු පැය ගණන් යන ඒවා නෙවෙයි. හරි short and sweet හොඳ. ඒ විදිහට කෙටියෙන් රෙකෝඩින් ටික යනවා. මේක මම ආයෙත් පන්ති වගේ කරන පුතේ රෙකෝඩින් එකත් එක්ක හොඳ. හරි. මේ Excel දත්ත වර්ග data types. තාම සුළු වෙලාවෙ පුතේ තියෙන්නේ හොඳ. හරිද? හරි. ඔන්න පුතේ. Excel data types. පුතේ මේ ඔයාලගේ නම ලියනකොට එක විදියක් නේද? අකුරු ටිකක් ලියන. බර්ත්ඩේ එක ලියනකොට අවුරුද්ද දානවා. තව විදියක් නේ. එතකොට මොකක් හරි මොකක් ගාස්තුවක් වගේ ලියනකොට ඉලක්කම. හරි? වයස ලියනකොට පූර්ණ සංඛ්‍යාවක්. එහෙමනේ යන්නේ පුතේනේ. එතකොට අපි පුතේ මේ Excel ඇතුලේ දාන දත්ත විවිධාකාරයි. හරිද? ඔය අපි අකුරු ටිකක් වගේ දානවා අපි කියනවා ටෙක්ස්ට් එකක් කියලා. පුතේ ටෙක්ස්ට් එකක් කියන්නේ මොකකටද? ටෙක්ස්ට් එකක් කියන්නේ අපි කියනවා සිංහලෙන් කියනවා මේ තියෙන ටෙක්ස්ට්
පළවෙනි දත්ත වර්ගයේ ටෙක්ස්ට්. ලේබල් කියලාත් කියනවා. ඒ කියන්නේ පුතේ මේ වගේ ඒවා. හරිද? දැන් ඉංග්‍රීසි අකුරු ඊට පස්සේ ඉලක්කම් ওই වගේ ඒවා. මේ වගේ සංකේත අන්න ඒවා පුතේ ටෙක්ස්ට්. අකුරු ඉලක්කම් සංකේත වලට අපි කියන්නේ ටෙක්ස්ට් එකක් කියලා. අපි සිංහල හරිම වචන කියන්නද? ටෙක්ස්ට් එකේ පුතේ හරිම සිංහල වචන එන්නේ පාඨයක් කියන එක. පාඨ කියලා කියන්නෝ. හරිද? මෙන්න තියෙනවා ගණනය කිරීම සඳහා යොදා නොගන්නා ලිපින දත්ත වේ. මෙන්න මේ ලිපින කියන වචන පුතේ එන්නේ නැහැ ඔතෙන්ට. ලිපින කියන්නේ කපන්න. ගණනය සඳහා යොදා නොගන්නා දත්ත වේ. හරිද? එහෙනම් පුතේ ටෙක්ස්ට් එකක් කියන්නේ මොකද්ද? ගණනය සඳහා යොදා නොගන්නේ. එතකොට මෙන්න මේ වගේ පුතේ. එක්සැම්පල් එක මම ලියනවා. ලහිරු නමක්. හරිද? ඊට පස්සේ ශ්‍රී ලංකා. ටෙක්ස්ට් එකක්. දානෝ A9. පුතේ මේ ඉලක්කම වුණාට මේ ඔහොම නෙයි. අන්න එහෙනම් ටෙක්ස්ට්. තව කතාවක් තියෙනවා. පුතේ මේකේ තව අමතර නෝට් එකක් තියෙනවා. මොකක්ද දන්නවද? ලියන්න මෙහෙම. දැන් පුතේ යන ටියුන් නැති අර දරස් ගන්න පුළුවන් ඔය ටික ලියා ගන්න. පළවෙනි data type එක text label. හරිද? text එකක් කියන එකට උදාහරණ ටික මම අර ලියලා තියෙනවා. ගණනය කිරීම සඳහා යොදා නොගන්නා දත්ත වේ. වේගෙන් ලියුවොත් පුළුවන්. හරිද? උදාහරණ ඔන්න තියෙන ලහිරු ශ්‍රී ලංකා A9 ඔය වගේ. තව පොඩි කතාවක් තියෙන පුතේ ලියන්න. හරිද? පුතේ මම අද දවසේ එන්නේ මේ දක්වා විතරයි හොඳ. හරි? මේ දක්වා උගන්වනවා. ඊට පස්සේ ඔයාලට ප්‍රැක්ටිකල් රෙකෝඩින් එකක් යනවා පුතේ මේ දක්වා හොඳ. මේ රෙකෝඩින් එකක් දීලා මේ දක්වා ප්‍රැක්ටිකල් රෙකෝඩින් එකකුත් දාන්න. ඉන්නකෝ බලන්න. හරි? තේරුණාද? ඕන පුතේ ඔයාලා මේ වෙබ්සයිට් වල රෙජිස්ටර් කරලා එච්චර අමාරුවේ දාන්න නැහැ හොඳ. මම ඊට පස්සේ විස්තර ටික කියන්නම්. විනාඩි කීපයක් ඉවසලා ඉන්න මේ දක්වා ආවා. හරි? අදාළ තිය ටික කරා. ඊට පස්සේ ওই දක්වා ප්‍රැක්ටිකල් මේ රෙකෝඩින් එකත් ඔයාලට ලැබෙනවා. හරිද? ඔය ගෲප් වලට මේක දානවා. හරි. පුතේ මේකේ වැදගත් කතාව මොකක්ද දන්නවද? ලියන්න මේවා කෝෂයේ වම් පසට පෙළ ගැස්සේ. අපි කියනවා left align කියලා. වම් පසට පෙළ ගැස්සේ left align. පුතේ මේව අහලව නැති අය ඕන දැන් ඉගෙන ගන්න. එයාට ලොකු වාසියක් මේක. left align. මේවා කෝෂයේ වම් පසට පෙළ ගැස්සේ left align. සෙල් එකේ පුතේ වම් පැත්තට හැරෙනවා. ඒ දත්ත ටික වම් පැත්තට ඇදෙනවා. එහෙම එකක් වෙන්නේ. හරි. මෙන්න ඊළඟ එක. values අගයන්. ගණනය කිරීම සඳහා යොදා ගන්නා දත්ත වේ. හරිනේ? මෙන්න මේ වගේ පුතේ. 20. හරි? ඊට පස්සේ දශම ස්ථානය මේ පූර්ණ සංඛ්‍යා 20.5 ඩොලර් 20 ඊට පස්සේ 120 අන්න ওই වගේ තමයි පුතේ ওই වර්ගයට අයිති වෙන්නේ. ප්‍රතිශත අගයන් මුදල් ඒකක කියන අගයන් පූර්ණ සංඛ්‍යා මේ වගේ මේ භාග සංඛ්‍යාවක් කියන ඒවා පූර්ණ දශම ස්ථානයක් කියන ඒවා අන්න ඕවා අයිති වෙන්නේ values වලට. එතකොට පුතේ මේවා හරිද කෝෂයේ දකුණු පැත්තට යනවා. අපි මේ මම දැන් තාපොඩේ ඔක කියලා දෙනවා. මේ පුතේ කෝෂය අපි සෙල් එකේ ටයිප් කරාට පස්සේ දකුණු පැත්තට යනවා. හරිද? ලියන්න. මේවා කෝෂයේ දකුණු පසට පෙළ ගැසේ right align. right align. දකුණු පසට පෙළ ගැසේ right align. දකුණු පසට පෙළ ගැසේ right align. හරි
මෙන්න පුතේ ඊළඟ කතාව. ඊළඟ data type එක සමීකරණ යන්නේ. formula. ඊළඟ data type එක සමීකරණ formula. පුතේ මේ පාඩම ටිකක් අනිත් පාඩම් එක බලද්දි ටිකක් අමාරුයි වගේනේ. ලේසි පාඩම් තියෙද්දි මම ඉතින් අර මේ PDF එකේ පාඩම් ගොඩක් තියෙන නිසා ඔකම ගත්තා. හරි. තියරි පාඩම් තියෙනවා බය වෙන්න එපා. මේක පුතේ රචනා එකක් අහනවා හොඳේ. පේපර් එකේ ස්ට්‍රක්චර් එකේ අනිවාර්යෙන් ඔය මම ස්ට්‍රක්චර් එක කියන රචනා වලට මේ වහන්නේ. ඒ ටික මම කියන පේපර් එක අරගෙන. හරි. මේකෙන් රචනා එකක් අහනවා MCQ ටිකකුත් අහනවා. ලකුණු සාමාන්‍යයෙන් 15කට කිට්ටු වෙන මේකෙන් ගන්න පුළුවන්. හරි. පුතේ සමීකරණ ගන්න මොකටද කියන්නේ? එහෙනම් මේ ටික හරියනේ අගයන් කියන පුතේ අන්න අර වගේ ඒවට. ඒවා කෝෂේ දකුණු පැත්තට පෙළ ගැහෙනවා. right align කියලා අපි කියන්නේ ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ ගණනය සමීකරණ වලට එනවා. ගණනය කිරීම සඳහා යොදා ගන්න පුතේ සමීකරණ. මේ තියෙන්නේ සමාන ලකුණින් ආරම්භ කළ යුතුය. පුතේ නෝට් එක හරියම කෙටියෙන් තියෙන්නේ හොම්. එතකොට මේ තියෙන පුතේ ඊළඟ මේකක් තියෙනවා. මෙන්න මෙතන උදාහරණ කියලා මම නෙවෙයි පුතේ යන්නේ මේක උදාහරණ ඕනේ නැහැ. Excel ගණිත කර්ම කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා Excel වල සංසන්දනාත්මක කර්ම කියලා එකක්. හරිද? Excel ගණිත මේකට කියන පුතේ arithmetic operators කියලා. හරිද? ඉංග්‍රීසි මීඩියම් වලට ටිකක් අවුලකුත් නැහැ වගේ. මගේ අතින් ගොඩක් කියවෙනවා. මේකට කියනවා comparison operators කියලා. හරි? සංසන්දනාත්මක කර්ම. මේ ගණිත කියන එක ඕනත් නැහැ. මේ තියෙන පුතේ එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, මේ තියෙන බෙදීම, ಗುಣ කිරීම මෙන්න මේකෙන් කියන්නේ මේ සංකේතයෙන් බලය. හරි? පොඩ්ඩක් ඕක අපි එමුද වෙන තැනකට. පොඩ්ඩක් ඉන්න පුතේ. සමීකරණ කතාව කිව්වනේ නේ. ඕකේ අපි වෙන පුතේ. හරි? මේකේ තියෙන operators කියලා තියෙනවා පුතේ. කර්ම operators. හරි? එකක් තියෙනවා arithmetic operators මම සිංහල වචනේ නම් ගණිත කර්ම කියලා එකක් තියෙනවා. ගණිත කර්ම. හරිනේ? අනිත් එක තියෙනවා comparison operators. ඒකට සිංහලෙන් කියනවා සංසන්දනාත්මක කර්ම කියලා කියන්නේ. සංසන්දනාත්මක කර්ම. සංසන්දනාත්මක කර්ම. කලබලෙන් මම ලියව ගණන් ගන්න කොහොමද? හරි? මෙන්න මෙහෙම. පුතේ මේකේ තියෙනවා එකතු කිරීම, අඩු කිරීම. ගුණිතයට අපේ කීබෝඩ් එකේ තියෙන පුතේ තරු ලකුණ හොඳද? ඒක නිසා ඒක යන්නේ. බෙදීමට තියෙන මේ ලකුණ. මෙන්න මේකෙන් කියන්නේ බලය. අර පුතේ දෙකේ තුන්වෙනි බලය වගේ ඒවා. ඊට පස්සේ ප්‍රතිශතය. හරි? දැන් අපිට දෙකේ තුන්වෙනි බලය ලියනවා නම් Excel වල ලියනනේ දෙක සමාන ලකුණ ගැහුවා දෙක ටයිප් කරා. ඔන්න ඔය සංකේත දැම්ම shift එකත් එක්ක අංක 6ද කොහෙද මට මතක විදියට. එතකොට මේක වදින්න. හරිනේ? කීබෝඩ් එක පුතේ සරල තීරටි ගන්න තියෙන්නේ. හරිද? මම අර මූලික දැනුම නැති අයට මම කියන වෙනම මට කියන්න කියලා මම මේකෙන් පස්සේ මම ඒ අතර ඔයාලා වෙනම ගෲප් එකකට ගන්නවා පුතේ. හරිද? ඔයාලා කොහොම හරි ප්‍රධාන ගෲප් එකේ ඉන්න එක තමයි 0 20 ටික දෙන්නේ හොඳ. මට දැන් අද මේ chat එකේ අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බෑ සමහර ඒවා. ඒකෙන් පුතේ ඔක්කොම ටික දානවා. හරි? දැන් දෙකේ තුන්වෙනි බලය අපි සාමාන්‍ය ලියන්නේ ඕම නම් මේක පුතේ Excel වල ටයිප් කරන්නේ දෙක දැම්මා මේ සංකේතය දැම්මා අංක 3 ටයිප් කරා. උත්තරය 8යි දෙක තුන් සැරයක් ගුණ කරේ. හරිනේ? මේ ಗುಣ කිරීම ඔන්න ඔය තියෙන පුතේ ගණිත කර්ම. දැන් මේක ප්‍රැක්ටිකල් එකක් තියෙනවා පොඩි අර කඩේක බිල් එකක් හදලා ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒවා තමයි පුතේ විභාගයට අහන්නේ රචනා ප්‍රශ්න. හරිනේ? එහෙනම් ඔන්න ඒ ටික බැලෙන්න ඕන. හරි. ඊට පස්සේ සංසන්දනාත්මක කර්ම ටිකකුත් තියෙනවා පුතේ. සමාන, equal, සමාන. මේ අසමාන පෙන්වන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පුතේ කීබෝඩ් එකේ අසමාන ලකුණ නැහැ. ඒ කියන්නේ අපි අසමාන ලකුණ මේකනේ ගන්නෙ. අසමාන ලකුණු පුතේ ඔහොම එකන්නේ අපි ගන්න. හැබැයි මේ සංකේත කීබෝඩ් එකේ නැහැ. ඒක නිසා එයාලා කියනවා මෙන්න මේ කුඩා ලකුණයි විශාල ලකුණයි ගන්නු අසමාන පෙන්වන්න. not equal අසමාන. හරිනේ? ඊට පස්සේ විශාල ලකුණ කුඩා ලකුණ ආයි ප්‍රශ්නයක් එනවා පුතේ. විශාල හෝ සමාන පෙන්වන්නේ මෙහෙමනේ අපි පොතේ. ඕක පුතේ ටයිප් කරගන්න බෑ ඔහොම සංකේතයක්. ඇත්තෙත් නෑ ටයිප් කරන්න විදියකුත් නෑ. ඒක නිසා විශාල ලකුණ ඉස්සෙල්ලා දාලා සමාන ලකුණ පස්සේ දාන්න. ඊට පස්සේ කුඩා හෝ සමාන දාන්නේ ඔහොම. හරිනේ? ඔන්න පුතේ කතාව. තේරුණාද වෙන්නේ? ඔන්න යන විදිය මං කිව්වේ.
එහෙනම් මේ තියෙන විශාල හෝ සමාන ඕක කුඩා හෝ සමාන. අමාරු නෑනේ ඒකනේ. මේක ඕන වෙන්නේ පුතේ සංසන්දනාත්මක කර්ම ඕන වෙන්නේ. හරිද? මේක ඕන අගයන් දෙකක් සංසන්දනය කරද්දී ඕන වෙයි. අපිට ඉස්සරහට මේ පාඩමේ ඔක අහුවෙනවා. හරි? ඔන්න ඔහොම කතාවක් ඔය තියෙන්නේ. දැන් වැඩේ තේරුණාද? හරි? එතකොට පුතේ අද චූටි ගැටලුවක් තියෙන මොකද්ද? අද තියෙන ගැටලුව ඔයාලගේ අතේ බහුතරයක් අගතේ PDF එක නැති එකනේ. හරි? මේ PDF එක ගෙවන්න පුතේ වන හේතු ටික කිව්වා. PDF එක ගෙවන්න හේතුව ටියුට් එවන තරම් අපිට කාලේ මේ වෙලාවේ නැහැ. පෝස්ට් එකට දැම්මොත් ඔහොම ආයි පදාද බ්‍රහස්පතින්දන බෑනේ කරගන්න. ඒකට වැඩේ හරියන්නේ නැහැ. එතකොට මේ PDF ටික හැකි ඉක්මනින් ගමු. හරි? ඊට පස්සේ පුතේ ඔන්න නිවේදන ටික දෙන්න හදන්නේ. පළවෙනි වැඩේ. හරිද? පළවෙනි වැඩේ පුතේ වෙන මේක. අංක 1 වැඩේ. ඉස්සෙල්ලා වල ප්‍රධාන ගෲප් එකේ ඉන්න GIT Rapid Program 1 මේ කියලා එකක් තියෙනවා 2 කියලා එකක් ඇති. ඔය ගෲප් දෙකේ තමයි ඔයාලා සම්බන්ධ වෙලා ඇත්තේ. හදිස්සියේ ඔයාලා දාපු මැසේජ් එක පුතේ මම අපි ඔටෝ රිප්ලයි වෙන මැසේජ් එකේ ගෲප් ලින්ක් එක තියෙනවා. ඒකේ ඇඩ් වෙලා නැත්නම් නම්බර් 1 ඒක ඉස්සෙල්ලා ඇඩ් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ පුතේ ඔන්න දැන් හෙට ඉඳලා ගාස්තු ගෙවි අනුව තමයි පුතේ පන්තියට ගන්න වෙන්නේ. හරිනේ? එතකොට ඔයාලට ඒකේ අදාළ පෝස්ට් එකක් එවන පුතේ ඒකේ account numbers ටික තියෙනවා. මම කියවනේ මේක පොලිටි එකක් අනුව වැඩේ කරන්න ඕන නිසා ඒ ගුණාත්මක බව දෙන්න ඕන. හැබැයි ඔයාලට සාමාන්‍ය පුතේ මේකේ සම්පූර්ණයකටම යන්නේ ওই ගාන යන්නේ. ආයි කිසිම මොකුත් එකතු කරන්නේ නැහැ. හරි? එතකොට දවසකට වැය වෙන ඔයාලට සාමාන්‍ය රුපියල් 200 ගාණක් වගේ යන්නේ. හරිනේ? ගවම් බිවම් විය දන්නේ නැහනේ. ඒක වල ලොකු chance එකක්. ඒ ටික. එමෙ කියලා පුතේ මොකුත් ඒ ගාන ගන්නෙත් මේක පොඩ්ඩක් ක්වොලිටිය බාල කරන්න බැරි නිසා මම කියවනේ මේක මේ නොමිල කරලා ඒ ලෙවල් එක මම පොඩ්ඩක් ජනප්‍රිය වෙන එහෙම අදහසකින් නෙවෙයි කරන්නේ. හරි? ඒ කතාව එකක්. ඊට පස්සේ ඒකේ පුතේ පෝස්ට් එකේ දානවා අදාළ බැංක් account numbers ටික දානවා. ඔයාලට තියෙන්නේ අන්න ඒ පෝස්ට් එකේ විදියට කරන්න. ඒකේ පුතේ WhatsApp number එකක් වෙනම එකක් තියෙනවා. හොඳ. ස්ලිප් එක අන්න ඒ number එකට WhatsApp කරන්න. හරි? ඒ number එකට මම WhatsApp කරන්න. ඊට පස්සේ ඒකෙන් පුතේ අදාළ කොටස් ටික දාලා ඔයාලට එවනවා. එහෙ ලියාගෙන ඔයාලට එවනවා අදාළ PDF ටික එවනවා. හරිනේ? ඊට පස්සේ ඔයාලා ඒක print කරගන්න හැකි ඉක්මනින් පොඩි කැපකිරීමක් කරන්න ඕන. හරි? එතකොට මේ හෙට පුතේ උපරිම උත්සාහ ගන්න මෙන්න මේ PDF අද කරව PDF එක දැනුත් group එකට දානවා. ඒක free එකක්. හොඳද? ඒකේ පාඩම් 3ක short note තියෙනවා. ඒක ගන්න. ඊට පස්සේ ඔය විදිහට පන්ති කරගෙන යන්න තියෙනවා. එතකොට ඔයාලා වෙන අලුත් group එකකට සම්බන්ධ කරගන්නවා paid group එක. හරිද? ඒකට තමයි දිගටම practical recording ටික ඊට පස්සේ දිගට යන්නේ දෙවෙනි දවසෙන් පස්සේ ටික. හරිනේ? ඒ අතරේ පුතේ පන්තිය සාමාන්‍ය අපි දවස් 7 කිව්වට ඔයාලට පොඩ්ඩක් මේ සතියේ මට පොඩ්ඩක් කැපකිරීම ඔයාලගේ වැඩිපුර ඕන. 24 යන්න නම් එච්චර අවුලක් නැහැ පුතේ. දැන් පොඩ්ඩක් නිදාසේ ඉන්න අයනේ. හරි ටිකක් හරි නිදාසේ ඇතිනේ. හරි? 25 යට තමයි පොඩ්ඩක් රිවිෂන් ක්ලාස් ඕම ඒවා. කොහොම කරත් යාළුවෝන් ගැන හිතන්න පුතේ ඔයාලා මේකට සම්බන්ධ වුණා නම් මේ වැඩේ කරන්න මං කියවනේ පටන් ගන්නකොටම. හරි? මේක ඔයාලට සුසුකමක් දෙන දෙයක්. හරි? එතකොට තමන් මේ වෙලාවේ මොකද මේ දවස්වල වෙනම ළමයි ටික මාත් එක්ක ෆිසිකල් එකතු වෙලා ඉන්නවා. හරි? මේ වෙලාවේ බලන්න ඕන පුතේ සුසුකම් පැත්ත හදාගන්න. ඔයාලා දැන් නිකන් මනසින් මවාගෙන තමන් හදනවා CV එකක්. තමන්ට මොනවද තියෙන සුසුකම් කියලා තමන් කල්පනා කරන්න. හරිනේ? මේ සැරේ පළවෙනි සැරේ විභාගෙ ලියපු කෙනෙක් නම් තාම A level result එකවත් නැහැ. O level විතරයි තියෙන්නේ. ඔයාලා වෙනම මොකුත් කෝස් එකක් කරලත් නැත්තම් හරිද? මොකක් හරි වෙනම මේ පිළිගත් ආයතනක සාධකයකුත් නැත්තම් පුතේ පොඩ්ඩක් ඔයාලගේ පැත්ත පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා. ඒ උපරිම හදා ගන්න බලන්න. හරිනේ? ඔයාලා යන්න ඉන්න ශේෂ්ත්‍රයට අදාළ නොවුනත් IT පැත්තේ දැන් ඔයාලා හිතන්න බයෝ කරලා එහෙම යන්න ඉන්න කෙනෙක්. නමුත් මේ සර්ටිෆිකේට් එක පුතේ ඕන වෙනවා. IT කිව්වට පස්සේ ඒක මේ අනේ එහෙම දන්නවනේ ඔයාලා මේකේ වැදගත්කමනේ. ඔන්න එහෙනම් ඒ නිවේදන ටික දුන්නේ නැවත කියනවා ටියුට් එක හැකි ඉක්මනින් print කරගන්න නොමිල දෙන එක ඉස්සෙල්ලම ඒක පොදු group එකට දානවා ඊට පස්සේ අදාළ post එකක් එවනවා bank account numbers දාලා අන්න ඒකට අනුවාලා ඒ විදියට ක්‍රියාත්මක වෙන්න slip එක පුතේ හරි පැහැදිලි ෆොටෝ එකක් ගහන්න ගහලා GIT කියලා දාලා ඒ නම එක එවන්න හරිද numbers කීපකින් එවන්න එපා එකම number එකකින් එක එවන්න ඊට පස්සේ ඔයාලා වෙනම අලුත් group එකකට සම්බන්ධ කරගන්නවා හරි
ඒකට සම්බන්ධ වෙනවා. ඒ group එකට පුතේ add වෙන්න පොඩ්ඩක් ප්‍රමාදුණයි කියලා වැඩි ඕනේ නැහැ. කොහොම හරි ඒකේ link එක ගැන බය වෙන්න එපා. හරි. එතකොට online පුළුවන් පුතේ. online payment කරන්න පුළුවන්. ඒ අදාළ එන ඒ receipt එක හරිද? ඒක පැහැදිලිව එවන්න තියෙනවා. හරිනේ. එහෙනම් පුතේ ඔන්න මේ program එක හැදුවා. කොහොම හරි ඔයාලා ලබන සතියේ සෙනසුරාදා වෙද්දි exam එකට full ready කරනවා. හරිනේ. මං කියන්නේ ලබන සෙනසුරාදා උදේ 8 ඉඳලා දවල් 1 දිගට පැය 4කට වඩා වැඩි පේපර් ක්ලාස් එකක් යනවා. ඊට අමතරේ සමුදේ ඉඳලා මේ පන්තියෙන් පස්සේ පුතේ පැය භාගයක් හරි පේපර් ටිකක් සාකච්ඡාවට ගන්නවා. අදාළ සාකච්ඡා කරපු යුනිට් එකෙන් හොඳ. ඒ දක්වා කරලා තියෙන යුනිට් වලින් හරිද? අදාළ කොටස් ටික ඉවර වෙච්ච ගමන් ටක් ගාලා හැමදාම පේපර් ක්ලාස් එකකුත් ඒ ගානේ අඩුම ගානේ පැය භාගයක් හරි පේපර් ක්ලාස් එකක් යන්න වෙනවා සමුදේ ඉඳලා අනිද්දා ඉඳලා. හරිනේ. ඒ ටික දාගමු. ඊට පස්සේ ඔයාලා වෙනම නිදහසේ ප්‍රැක්ටිකල් රෙකෝඩින් ටිකකුත් දානවා. අන්න ඒක වටිනවා මං කිව්වොත් ඒක ටිකක් අර අපි කම්පියුටර් කෝස් එකක් කරා හා සමානව මම ඒ ටික ලස්සනට කියලා දෙනවා. හරිනේ. කම්පියුටර්ස් තියෙනම් පොඩ්ඩක් ඒකෙත් බලන්න පුළුවන් නම් ඉතින් සුපිරි. හරිනේ. ඒ ටික බලමු. ඔන්න රෙකෝඩින් ටික ඔයාලා දීර්ඝ කාලනව තියාගන්න පුළුවන් විදිහට දෙන්නේ. කෝස් එක කරනකොට රෙකෝඩින් ටික නැති වෙන්නේ නැහැ. ඒ ටිකත් ඔයාලා දිගටම බලන්න දෙනවා. එච්චර මේ හරිද? එහෙම ලොකු මේ හිර කිරීමක් ඔයාලා කරන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ ඔන්න අංක 1 රෙකෝඩින් ටික පුතේ YouTube යන. එතකොට ඔයාලා ලේසියිනේ. හරිනේ. රෙකෝඩින් ටික යන්නේ YouTube. ඔයාලා ගොඩක් කලකට ෆන් බ්ලාස්ටර්නේ. ඒක නිසා අවුලක් නැහැ. ඒකෙන් නොමිලේ බලන්න පුළුවන්. එතකොට ඔන්න ඒ කතාවත් හරි. තා ප්‍රශ්න තියෙද පුතේ ටක් ගාලා අහන්න බලන්න. ප්‍රශ්න group link එක පුතේ Zoom එකට දැන් දාන්න බෑ. පුතේ ඕකේ ඔයාලට දාලා ඇති නම්බර් එකක් නේ. ඒකට අදාළ messages ගැටලු තියෙන ඒවා මේ WhatsApp only වුණොත් හොඳයි වගේ. මොකද ෆෝන් ආන්සර් කරන එක පොඩ්ඩක් මටත් මේක ඉන්න අයටත් පොඩි ගැටලුවක් නිසා. හරිනේ. මෙන්න මේකට ඔයාලා වෙනම WhatsApp message එකක් දාලා තියෙන අදාළ ප්‍රශ්න ගැන හොඳ. මේක ටිකක් මගේ අතේ මේ නම්බර් එක තියෙනවා. හැබැයි ස්ටාෆ් එක වෙනම දීලා තියෙන වෙන නම්බර් එකක් පුතේ. ඒකෙන් තමයි ස්ලිප් චෙක් කරලා ඔයාලට මේ අදාළ PDF ඒ ටික එවන්නේ හොඳ. හරි. මෙන්න මේක 2000593 2593 රෙකෝඩින් පුතේ පළවෙනි රෙකෝඩින් එක ප්‍රධාන ගෲප් එකට දානවා. ඊට පස්සේ මම කිව්වා මුදල් ගෙවීම් කරාට පස්සේ ඒක අලුත් ගෲප් එකකට යන්නේ. ඒකට දාන්නේ හොඳ. පොදු ගෲප් එකට දාන්නේ. හරි. එහෙනම් පුතේ ඔන්න යාළුවෝ දැනුවත් කරන්න වැඩසටහන ගැන GIT මගහැරෙන්න දෙන්න එපා. ඒ කොහොම හරි කරන්න කියන්න. මම ඊට පස්සේ GIT වල පුතේ රාජ්‍ය මට්ටමේ අපේ රිසල්ට් ෂීට් එකක් පොඩ්ඩක් ඔය ගොඩක් අය ඒක එහෙම දැක්කේ නෑනේ නේ. හරිනේ. එහෙනම් පොඩ්ඩක් රිසල්ට් ෂීට් එකක පුතේ වෙනම GIT වලට වෙනම එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙනම කොලයක් දෙනවා. එතකොට පුතේ ඔයාලට ඒක වෙනම නේ ඉන්ටර්විව් එක දුන්නා ඉදිරිපත් කරන්න පුළුවන් නේ. ඒ වාසිය තියෙනවා. ඔන්න එහෙනම් ඒ කොටස් ටික බලමු. එහෙනම් අද දවසේ වැඩ ටික හරි පුතේ. එහෙනම් ඔන්න මේ අද දවසේ පන්ති අවසන් මාත් එක්ක එහෙනම් ඔන්න මේ ඔයාලා නිදි මරනවනේ නේ. හරිද? එහෙනම් ලබන හෙට ඉඳලා ටිකක් වැඩිවල නිදි මරන්න සූදානම් වෙන්න. අඩුවෙන් කන්න. හරි? වේලාසන කන්න. පොඩ්ඩක් අඩුවෙන් කාලා නිදි මරන්න සූදානම් වෙන්න. අපි අනිවාර්යෙන් GIT exam එකට ඒ රිසල්ට් එකක් ඒ අකුරක් ගමු. ඊට පස්සේ වෙන පුතේ වලට සර්ටිෆිකේට් ගන්න ක්‍රමයකුත් මම කියලා දෙන්නම්. කැම්පස් වල පවා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරිනේ බය වෙන්න එපා. ගෙදර ඉඳගෙනම මහා වියදම් කරන්න නැතුව හරිය සුළු මුදලක් වියදම් කරලා ගන්න ගොඩාක් ක්‍රම තියෙනවා. හරිනේ පුතේ එහෙනම් right good night all. good night හැමෝටම. එහෙනම් පුතේ යාළුවෝ දැනුවත් කරන්න ප්‍රෝග්‍රෑම් එක ගැන කමෙන්ට් එකක් පස්සේ දෙන්න. right